චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සුඛෝ බුද්ධං උපාදෝ සුඛ සද්ධම්ම දේශනා සුඛ සංඝස්ස සාමග්ගී සමග්ගානං තපෝ සුඛෝති වරාය සීසුරසානාධිපති අති ගෞරවනීය වන්දනීය වරාය නන්ද නායක හඳුරන්සේ අතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදැහැති බෞද්ධ පින්වත්නි අද උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් මේ ස්ථානෙට උදෑසනින් ඇවිල්ලා උතුම් වූ අෂ්ටාංග උපෝසථ සීලේ සමාදන් වෙලා අද දවස පුරාවට ධර්ම දේශනාවට අසවන යොමු කරමින් ප්‍රතිපත්තිමය වශයෙන් මේ දවසේ ධර්ම ශ්‍රවණය කරමින් බණ භාවනා කරමින් තම තමන්ගේ ආධ්‍යාත්මික කුසලතා වඩා වර්ධනය කරගනිමින් තමන්ගේ සංසාර ගමනට සැපයක් එකතු කරගන්න හැමෝම උදෑසන ඉඳන් මේ ස්ථානට වෙලා මානසික. ඉතින් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවට අනුව ඒ උතුම් බුදුන් වහන්සේ විසින් දේශනා කරන්නේ දුන් ධර්මයේ විදක් තමන්ගේ ජීවිතයට යොමු කරගෙන ශ්‍රවණය කළා. ඒ අනුසාරයෙන් තමන්ගේ ජීවිතයේ යථා ස්වභාවය තේරුම් අරගෙන මේ සංසාර ගමන කෙටි කරගන්න පුළුවන් විදිහට තමන්ගේ නුවණට, තමන්ගේ හිතට ඇත්ත යථාර්ථය පෙන්වනවා. ඒක අපිට කරගන්න පුළුවන් වෙන්නේ උතුම් බුදුබණ පදයකින්. ඒ නිසා මේ හැමෝම මම හිතන්නේ මේ ස්ථානයේ මූලික කාලවල ඉඳන් පවා මේ ස්ථාන සිල් සමාදන් වෙමින් බොහෝසේ තමන්ගේ ජීවිතයේ හරයන් සාරයන් මේ ස්ථාන වලින් ගන්න පිරිසක් තමයි මේ. ඒ වගේම තමන්ගේ ජීවිතය ගැන හිතන මේ සංසාර ගමන හිතන ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තියෙන පින්වතුන් තමයි මේ විදිහට මේ කැපකිරීමක් කළා මේ විදිහට සම්බන්ධ වෙන්නේ. එහෙම නැත්නම් හැමෝටම මේ වෙන්න පුළුවන් කමකුත් නැහැ. නැත්නම් මේ ගමේ ගත්තොත් මීට වඩා කොයිතරම් ජනගහනයක් ඉන්නවද? ඒතර ඒ හැමෝටම එන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව සීල් සමාදන් වෙන්න යන්න ඕනිමයි කියන තැනට තමයි මනස දියුණු වෙනවා කියන්නේ අර ඉන්න ඇයට වඩා ටිකක් උසස්. නේද? ඒ තැනට එන්නේ නැහැ කියන්නේ ඒගොල්ලන්ගේ ඒ තරම් ලොකුම ඇඳීමක් ඕනකමක් නැහැ කියන්නේ. නමුත් මේම හරිය එන කට්ටිය ගැන හිතන්න තියෙන්නේ ඒගොල්ලෝ අයිට වඩා උසස් තැනක තමන්ගේ මනස තියෙනවා. ඒ හින්දා මේ වෙලාවේ දවසක් සීල සමාදන් වෙලා කැප වෙනවා කියන්නේ ඒක ලොකු දෙයක්. උදාන දේශනා කරන්නේ යෝචේ වස්සතං ජීවේ දුස්සීලෝ අසමාහිත. ඒකාහං ජීවිතං සේයෝ සීලවන්තස්ස ජාය. එක දවසක් යෝචේ වස්සතං ජීවේ දුස්සීලෝ අසමාහිත. අවුරුදු 100ක් දුස්සීලවත් ජීවත් වෙනාට වඩා
නේද? යෝතේ වසතං ජීවි දුස්සීලස. ඒකාහං ජීවිතං සියු සීලවස් වන්තස් ජාය. එක දවසක් සිල්වත් වාසය කරන එක ජීවත් වෙන එක ඒ ජීවිතේ ඊටාම වටිනවා කියන අර 100ක් දුස්සීල වෙනවට වඩා. ඒ හින්දා මේ අයගේ තියෙන ඕනකම ගැන අපිට තේරෙනවා අපිට බොහොම සතුටුයි. ඉතින් අද දවසේ මේ පොයේ දවසේ විශේෂයෙන්ම මේ පරිස්කාර පූජාව සිදු කරන් බලාපොරොත්තු වෙන අපි මුදියන්සි මහත්මයා මේ පරලෝක අදට අවුරුදු 2ක් පිරින් සීකරමින් එතුමාගේ පවුලේ මේගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා කේලෙම ලොකුමැණිකේ මහත්මිය විසින්. ඉතින් ඒ වගේම අද දවසේ අනෙකුත් අපේ ගිහි කල අපේ හිතවත් අපේ අනිල් මහත්මයාත් අද දවසේ හම්බුණා. ඉතින් එතුමාත් ඇවිල්ලා අපිට බොහොම පාළුවෙන් කිරීම පවා කරා ඊළඟපසත් මේ පෑන් එහෙමත් ගෙනහලා තිබ්බා. ඉතින් මේ වෙලාවේ මේ කම් ප්‍රදේශයේ එතුමාත් ඉන්නේ ඒ ගැන අපිට බොහොම සතුටුයි. ඒ වගේ මේ විතර නෙමෙයි දැන් ඉතින් උදරෝ ඉන්නවා. ඉතින් නේද? ජීවිතේට බහැලා ඉන්නේ. නමුත් කොහොම වුණත් ධර්මානුකූල ජීවිතය ගත කරන එක ගැන අපි සතුටුයි. ඒකනේ සැබෑ උපාසකෙක් ළඟ තියෙනවා. ඉතින් ඒ හින්දා ඇත්තටම අනිල් මහත්මයා ගැන මම මේ වෙලාවේ බොහොම සතුටුයි. මේ ස්ථානේ ඇවිල්ලා සිල් සමාදන් වෙන්නේ කඩ විතර නෙමෙයි බාග දිගට වෙන්නේ නැති නේද? එතකොට අනිත් බොහෝ දෙනෙකුත් ඉන්නවා. මමත් අවුරුදු 7-8කට විතර ඉස්සෙල්ලා ඇවිල්ලා දින මේ භාවනා කරනවා. නමුත් ඊට පස්සේ එන්නේ නැහැ. ඉතින් කොහොමද අද දවසේදී හැමෝම බලාපොරොත්තු වෙන්නේ බොහොම ශ්‍රද්ධාවෙන් මේ වෙසක් පොය දවසේ තමන්ගේ ජීවිතයට මහා කුසල සම්පන්න ධර්මයන් රාශියක් සිදු කරගන්න. ඒ හින්දා මේ අසුරක් ගහන මොහොත මලස් වෙන මොහොතක් හරි කෙනෙක් ප්‍රතිපත්තිමය වශයෙන් වාසය කරනවා කියන්නේ ඒක සෑහෙන වටිනවා. ඒ හින්දා මේ නිවන් දොරටු විවෘත කරගන්න පුළුවන් අවස්ථාවක් නේද? ඉතින් අපි කොච්චර ධර්ම ශ්‍රවණය කරනවද දැන්? මේ වගේ අවස්ථාවක් භාගයක් අපිට කොච්චර ලැබිලා තියෙනවද නේ? ඒතර මේ හැම දෙයක්ම අපිට ලැබිලා තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ කලාතුරකින් ලෝකෙ පහළ වෙච්ච උත්මයන් වහන්සේ නිසා නේද? එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ඉපදී බුදු වීම පිරිනමපෑම කියන මේ දෙමඟුලම සිදු වුණු දිනයක් හැටියට මේ වෙසක් පොය දවස සඳහන් නේද? එතකොට මේ ගැන ඔයගොල්ලෝ හැමෝම දන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 45 වසර ධර්මයේ දේශනා කරා. ඒ ධර්මය අදටත් ගන්ථාරෝධ කරලා අපේ මහා සංඝරත්නය පවත්වගෙන යනවා. එතකොට මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා මත තමයි මේ ශාසනය යන්නේ. ඉතින් ඉන්න මේ කල්යාණ මිත්‍ර අසුර ලබන එක සෑහෙන වටිනවා. එතකොට අපිට මේ මාර්ගය පෙන්වලා දීලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණසේක බුදු වුණසේක කියලා අපි ගුණයන් සිහිපත් කරලා වෙසක් පුරුද්දල්ලුමින් විවිධ ආමිෂමය වශයෙන් දේව කරමින් උන්වහන්සේගේ ගුණයට ගෞරවය සලකමින් අපි ඒ කටයුතු කරන වගේම අපි ප්‍රතිපත්තියට තමයි මුල් දැම්මේ. මොකද හේතුව අපි මොන දේවල් කරගෙන හිටියත් අපේ හිත හදාගත්තේ නැත්නම් අපි අසරණයි. මොකද අපි දැකලා තියෙනවා දැන් ගොඩක් අය ඉන්නවා මේ සෑහෙන දන් දීම් පින්කම් කරනවා වේර විහාර දුන් පවන කරනවා අවසානයේදී ලෙඩ ඇඳට වැටුණාට පස්සේ ඒ අය මරණ බියෙන් ඉන්න අය ඉන්නවා. විලාප තියෙන අය ඉන්නවා. අත්පා කකුල් ගැට ගහලා ඉන්න අය ඉන්නවා. එහෙම ඉන්නවා. එතකොට ඒකෙන් අපිට පේන්නේ ධර්මයේ පුරුදු කළ නැහැ කියන එක. දැන් ධර්මයේ පුරුදු කළ තිබ්බනම් කලබල වෙන්න ඕනේ නැහැ. එතකොට මේ වගේ කලබලයකටපත් වෙන්නේ සාමාන්‍ය යමක් තේරිලා නැති කම. කියන්නේ මේ ලෝකෙට කාන්දන් සත්‍ය තව වැඩි කියන එක. නේද? තව ටිකක් ජීවත් වෙන්න, තව ටිකක් බලන්න අහන්න වෙදින්න ඕනේ කියන කැමැත්ත වැඩි කියන එක තමයි එතනින් පේන්න කරන්නේ. එහෙම නැත්නම් මේ දේවල් දාලා යන්න බෑ වගේ දේවල්. ඒකට ඔන්න ඔය තැන් වලින් තමයි අපිව මේ සසරට බන්ධන වශයෙන් අපිව සකස් වෙන්නේ පංච උපාදාන සිත්. අපිට ඔන්නෝක කඩා ගන්න තමයි අපි දක්ෂ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉස්සෙල්ලාම දේශනා කරපු සූත්‍ර දේශනාවක් තියෙන්නේ. ඔය ධම්සප්පවතුන් සූත්‍රයේ ඔය කියලා තියෙන දුක් ටික ඉපදිච්ච කෙනෙකුට ලැබෙන දේවල්. ඒ ඉපදිච්ච අයට කොහොමද ලැබෙන්නේ? ඔය ජාති ජරා ව්‍යාධි මරණ ටික ලැබෙනවනේ. නමුත් උන්වහන්සේ අවසානට කියලා දෙනවා සංකීර්තයේ පංච ස්කන්ධ දුක්ඛ කියලා. අන්න ඒ තැන අපි කඩා ගන්න තමයි දක්ෂ වෙන්නේ. එතකොට ඒකට අපිට ධර්මය පුරුදු කරන්න, ජීවිතය ඇත්ත යථාර්ථය බලන්න,
අපි විඳින කාමයන්ගේ තියෙන ආදීන දොස් බලන්න. ඒ ආදීන පස්සනා ඥානය අපිට තියෙන තරමට තමයි අපිට නිවන් මාර්ග පහසු. එහෙම නැත්නම් අපි අදින්නේ මාර පැත්තට. දැන් ගොඩාක් අපි බැලුවොත් මේ ශාසනය පැත්තෙන් ආමුලකව හරියට සතිපට්ඨාන ආදී පුරුදු නොකරන තැන්වල මේ කාමයන්ගේ දේවල් වැඩිපුර ගොදුරු වශයෙන් එන්න ඒ අය ඇදලා යනවා. සමහරට පිරිවෙන් වල පවා දැන් ගොඩක් ස්වාමීන් වහන්සේලා පොඩි අඩුයි. දැන් අපේ පිරිවෙන් දානකර පිරිවෙනේ 30ක් විතර හිටිය දැන් මම දැන් 10කට වගේ සීමා කරලා. මොකද එච්චරකට මේ ගිහින්. ඉතින් ඒ හින්දා හරි අමාරුයි දැන් ඉස්සරහට. එන්නේ කෙලස් දර වැඩි. නේද? ඒක විදිහේ දේවල්. ඉතින් මාර්ගපාක්ෂික දේවල්. ඒකට මේ හොඳ දෙයක් කරන්න හොඳ පැත්තකට ඇවිල්ලා ගමනක් යන්න හදනකොටත් අපිට ඒවට එන බාධා. ඒකයි. ඒ හින්දා මේ හැම දෙයකින්ම වැළකීලා කෙනෙක් කොහොම හරි තමන් වීරිය කළා. කැප වෙලා කටයුතු කරන්න පුළුවන්කමක් එන්නේ හොඳට මේවා ආදීන දෝෂ දකින්න කෙනෙකුට. ජීවිතය අතාරිත තේච්ච කෙනෙකුට. එහෙම නැත්නම් අර පැත්ත සුබ වෙනේවම තමයි ගොඩක්ම තියෙන්නේ. ඒ හින්දා අපි අපිටම වංචාවක් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ හින්දා අපි හැමෝම දක්ෂ වෙන්න ඕනේ. මොකද අවබෝධය තියෙන කෙනෙකුට දූදරව හදන්න පුළුවන් විසාකා උපාසිකාව වගේ. ළමයි 20ක් වුණත් හදාගෙන මේ ජීවිතය ගත ගන්න පුළුවන් බය වෙන්න දෙයක් නැහැ. හැබැයි අවබෝධය තියෙනවා. ඒ අවබෝධයෙන් යුතුව පරිහරණය කරන කෙනෙකුට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. එහෙම නැත්තම් ගොඩාක් දුරට අර පැත්තට ඇදෙන පැත්ත තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඔන්න ඔය විදිහට ගොඩාක් දිනකට මේ ශාසනය බොහෝ අනේ පිළිසිතුමා විසාකා උපාසිකාවගේ වින බොහෝ දායක පිරිස් බිහිවුනේ. නේද? ඒ වගේම සාරිපුත්තු මුගලන් ආදී මහා සංඝයා අසුමා සංඝයා වගේ මේ ශාසනය ලස්සන කරන මහා සංඝයා බිහිවුනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම සමග. ඒ නිසා සුඛෝ බුද්ධාන උප්පාද. අපිට මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ඉපදීම අපිට ලොකු සැපයක්. අපිට ලොකු වාසනාවක්. අපිට ලොකු භාග්‍යයක්. ඒ නිසා අපි මේ ශ්‍රද්ධාවෙන් යුක්ත උන්වහන්සේගේ චරිත කතාව, ජාතක කතාවක්, එහෙම නැත්නම් දසපාරමිතාගේ ඔය වගේ විවිධ දේවල් ඒ එක කතා ප්‍රවෘත්තිය බැලීම තුළ බලන අපේ කෙලෙස් කොච්චර දුරට යටපත් වෙනවද? අපිට ලොකු සහනයක් හිතට ලැබෙනවා. ඒක ධර්ම කාරණාවක් විමසනකොට. ඉතින් අපි හැම කෙනෙක්ම දක්ෂ වෙන්න ඕනේ අන්න ඒක. දැන් අපිට බණ භාවනා කළා හිත ටිකක් මෙලින වෙනකොට, කය ටිකක් මැලි වෙනකොට අපිට පුළුවන් තේර තීරී ගාතාවක් බලන්න. ඊළඟට අපිට පුළුවන් ඔය වගේ චරිත කතාවක්, ඔය වගේ ධම්මපද කතාවක්, අසුරෙන් එහෙම නැත්නම් ඒ වගේ දේශනාවක්, පිටක සූත්‍ර දේශනාවක් කතා කරන්න. ඒක කියවන්න පුළුවන්. එතකොට අපිට මාර්ග උපදේශයක් ලබා දෙන්න අපිට ගුරුවරයෙක් ළඟ ඉන්නවා වගේ. ඒ හින්දා අපිට ධර්මය කියන එක අපිට අද ජීවමානව වැඩි තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා. ඉතින් බුද්ධ කියන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියන්නේ කිසිම ගුරු උපදේශයක් නැතුවනේ. ස්වයං ඥාණයෙන් අවබෝධ කරගන්න. ඒතර උන්වහන්සේ ගුරුවරයා හැටියට තිබිතර. ඒ හින්දා මේ ධහම කියන්නේ මේ ජීවිතය යථා ස්වභාවය. ජීවිතය ඇත්ත. මේ ධර්මතා අපි හොඳ හැටියට තේරුම් යන්නේ බණ. ඒ බණ දහම් අපිට ඉස්සෙල්ලා මුලින් පොතපත ඇසුරු කරගෙන කල්යාණ මිත්‍ර ඇසුරෙන් තමයි ටික ටික මේක අපිට පුරුදු කරගන්න තියෙන්නේ. නමුත් පස්සේ ටික ටික කාලයත් එක්ක තමන්ගේ ජීවිතයේ දහම ජීවිත එකක් වෙනවා. ඒතර ඒ කෙනාට හොඳට නුවණ වැඩෙනවා අවබෝධය තියෙනවා. අවබෝධය තියෙනකොට ඒ කෙනාට ධර්මයෙන් සම්නත්තයි. එතකොට මේ ධර්මය නැමැති ආයුධ කට්ටලේ තමයි ළඟ තියෙන නිසා මොන විදිහේ දෙයක් ආවත් අර චක්‍රායුධය වගේ හතර කැපෙන්න ගන්න පුළුවන්. ඒ කෙලෙස් වලට පාර දෙන්න පුළුවන් නුවණක් අපිට තියාගන්න. ඒක හැදෙන්නේ අර විදිහේ ධර්මයේ පුරුදු කරන එක. ඒ නිසා අපි හැමෝම දක්ෂ වෙන්න ඕනේ ටික ටික හරි දවසකට. දෙයට ගැඹුරු දහමක් එකක්. සාමාන්‍ය කේක විදිහට දහම තියෙනවා. ජීවිතේට ලෞකික ජීවිතේට අවශ්‍ය විදිහට වෙනම තියෙනවා. සසර දුකින් මිදෙන විදිහට වෙනම තියෙනවා. දෙන්න ගොඩක් දෙනෙක් අපි දැකලා තියෙනවා හැබැයි පින් පැත්තට තමයි ගොඩාක් වැඩියෙන් දුවන්නේ. පින් පැත්තට දුවනවා කියන එක නරක නෑ. අර පැත්තට ලොකු නුවණක් නැති නිසා අපිට තියෙන සරල ක්‍රමය ඒක. නමුත් ඔය පින් දහම කරගෙන හිටියා කියලා අපේ හිත හදා ගන්න වැඩ පිළි තව එකක්.
ඒ එතනට එන්න ඕනේ. එහෙම නැත්නම් අපි අරක විතරක් ගිහිල්ලා අපි හිතාගෙන ඉන්නවා අපි පින්දහම් කරලා තියෙන හින්දා ඒකේ මොකක් හරි දෙයක් වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ Tamante දන් දීන් අධි කරලා තියෙන නිසා ලැබෙනවා. දැන් අපි දැකලා තියෙනවා දැන් ওই බලු කුක්කු වගේ ඉන්නවා. විවිධ තැන්වල මිනිස්සු මේ එක එක දානපති අයකව මේ ඒ අයට හොඳට සලකනවා. කාන්න කොට දෙනවා වාහන වල එක්ක යනවා පිටරට බේත් දෙන්නේ. බාර කාමරයක දාලා තියෙනවා. තමන්ගේ ඇඳ උඩ නැගලා වගේ ඉඳපන්. නිදා ගන්නමයි කොට නිදාගෙන කියලා වගේ එහෙම තියලා තියෙනවා. නේ? එතකොට බලන්න ඒ අයට අර වගේ සැප සම්පත් ලැබෙන්නේ ඇයි? ඒ මොකද දීලා තියෙනවා දන් දීලා තියෙනවා. ලැබෙනවා. හැබැයි ඇයි අර බලුකෙක් වෙලා ඉපදුනේ? ඒල සීලය අඩුපාඩු. ඒකින්ද අපි දානය විතර නෙමෙයි සීලය අපිට අවශ්‍යයි. ඒකයි දන් දෙන හැම අවස්ථාවකදීම හාමුදුරුවෝ සීල සමාදන් කරනවා. පන්සිල් ටිකෙම දීලා පටන් ගන්නවා. හැමදේම ඉතින් යන්නේ නිසා අපිට යෝ සීලවා සීලවන්තේසු දදාදි දානං ආදී වශයෙන් පෙන්නනවා. ඒ මොකද අනේ ඒක තියෙනවනේ. ඒ වගේ මේක සමාදන් වුණාට ආමුදු දුන්නටම දැන් හරි කියන එක නෙමෙයි. තමන්ගේ ප්‍රතිපත්ති කරපු එක යනවා. නේද? තියෙන බුදුහාමුදුරුවෝ අගය කරේ ආමිෂයට වඩා ප්‍රතිපත්ති. තියෙන්නේ ඒක. එතකොට අපිට මේ හැම දෙයක්ම මේ විදිහට ලැබෙන්නේ අද මේ මාර්ග දර්ශන ලැබෙන්නේ අපිට වරදින තැන් පෙන්නන්න. තියෙන්නේ අපිට කල්යාණ මිත්‍රයෝ හම් වෙන්නේ. ඇත්තටම අපිට මේ වගේ භාගයක් ලැබිලා තියෙන්නේ මොකද මේ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම නිසා. නේද? උන්වහන්සේ තමයි මේ ලෝකේ අග්‍රම. ඊට වඩා උසස් වෙන නම් තවත් බුදු කෙනෙක් හිටියොත් තමයි. ඉතින් ඒ නිසා සම කරන්න බෑ. අසම සමෝ. නේද? ඉතින් ඒ හින්දා මේ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම අපි ලොකු භාග්‍යයක්. සුඛෝ බුද්ධාන උප්පාද. ඒ විතරක් නෙමෙයි සුඛා සද්ධම්ම දේශ. මේ ධර්මය අපිට හම්බෙච්ච එක නේද? දැන් බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියන්නේ ධර්මය පහළ වුණා කියන එක තමයි. නේද? දැන් අපි ආලෝකයක් දැල්ලුවා කියන්නේ අඳුර නැති වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නේද? එතකොට එහෙනම් අන්න අවිද්‍යාවච්ඡ සංඛාරා කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය මේ දුක සමුදය නිරෝධ මාර්ග කියන මෙන්න මේ අංග ටිකනේ දැන් ඔය අවිද්‍යාව තුල තියෙන. අවිද්‍යාව නැමැති අන්ධකාරයේනේ අපි ගිලිලා ඉඳලා තියෙන මෙච්චර කාලයක් මේ සංසාරේ. එතකොට එතනින් අපිට මිදෙන්න පුළුවන්කම ලැබුණේ ඒ උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පාදයෙන්. ඒ හින්දා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාමුල ඉඳලා උන්වහන්සේ බලන්න කොයිතරම් විවරණ ලැබුණේ කොයිතරම් වීරියක් කළා තියෙනවද නේද? ඉතින් එන්නේ ඒ වීරිය කරලා පාරමී පුරලා අද ඒ බුද්ධත්වයටපත් වෙලා පිරිනිවන් පාලක් දැන් 2000 ගණක් විතර. ඒත් බලන්න උන්වහන්සේ පිරු පාරමී ශක්ති. උන්වහන්සේ පිරුවේ දස පාරමිතා, ඒ දාන පාරමිතා නේද? උන්වහන්සේගේ පාරමී සතිය අදටත් ලැබෙනවා. ප්‍රතිමා වහන්සේලා කී නමක් ළඟ දානි පූජා කරනකොට මේ ලංකාවතලේ විතරක් නෙමෙයි බෞද්ධ රටවල කොච්චරද නේද? එතකොට වේර විහාර කොච්චරද? දැන් ධර්මාශෝක රජතුමා විතර 84000 ගණක් හදලා තින්නේ. ඒක තව අලුතෙන් බිහිවෙච්ච කොච්චරද? එතකොට ඔහොම බලනකොට මේ හැම තැනකම මහා විශාල ප්‍රමාණයක් ආහාර පූජාවල්, වස්ත්‍ර පූජාවල් උන්වහන්සේ වෙනුවෙන් කෙරේ. නේද? එතකොට ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා අපව අපදර්ශන කරනවා කිව්වොත් කොයිතරම් සෙනඟක් යනවද නේ? ඒ මොකද උන්වහන්සේගේ ගුණය. ඒක ආශ්චර්යයි. ඒක අපේ ස්වභාවයෙන් වෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව තියෙන කෙනා අම්බාගෙන යනවා, හොයාගෙන යනවා. ජීවමාන ස්වરૂපේ මැදලා පුදලා පින්නම් කරගන්න. ඉතින් ඒ හින්දා ඉතින් ඒවා එතන එහෙම වටිනාකමක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කොහොමද? කවදාකවත් ප්‍රතිමා වහන්සේ තුලින් මාව දකින්න බෑ. නේද? මොකද හේතුව අපි කොච්චර මල් දහම් පූජා කරගෙන හිටියත් ප්‍රතිමා වහන්සේලා කොයිතරම් අපි අඹලා එහෙම වන්දන පිළිම කරගෙන හිටියත් ධර්ම අවබෝධය කියන එක වෙන එකක්. ඒතර උන්වහන්සේ දේශනා කරන යෝ ධම්මං පස්සේසෝ මං පස්සේ. යම්කිසි කෙනෙක් ධර්මය දැක්කොත් තමයි මන් දකින්නේ. නැත්තම් කවදාකවත් ඔය ප්‍රතිමා වහන්සේ තුලින් මාව දකින්න බෑ. යෝ ධම්මං පස්සේසෝ මං පස්සේ. ඒ වගේම තමයි සෝ මං පස්සේ ඒ කියන්නේ යම්කිසි කෙනෙක් මම දැක්කොත් එයා ධර්මය දැක්කා. ධර්මය දැක්කොත් මන් දකිනවා. නේද?
ඒතකොට ඒ ටික වෙන්නේ හොඳ ප්‍රතිපත්තිමය වශයෙන් උන්වහන්සේගේ පණිවිඩය හරියට අපි ලබා ගත්තා. එතකොට මේ පණිවිඩය තුළ මොකද තියෙන්නේ? අපිට සසර දුකෙන් මිදෙන්නම තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ. නැහැ සීල වතං වද උපජ්ජති තථාගත. ලෝකේ ඉන්න කට්ටිය සිල්වත් කරනවා පින්වත් කරනවා නෙමෙයි කියන බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා. නේද? නැහැ සීල වතං වද උපජ්ජති තථාගත. අට්ඨක් කරා තේනි පදානි සම්බුද්දේන ප්‍රකාශ. අන්න එන අකුරු අටකුයි පද තුනකුයි පෙන්නන්නේ මොකද්ද? ඒක තමයි අනිත්‍ය දුක්ඛ. එතකොට අන්න එහෙනම් ත්‍රිලක්ෂණ. එහෙමනම් ලෝකේ වෙනස් නොවන එකම දේ මොකක්ද? වෙනස් නොවන එකම දේ. වෙනස් වීම වල වෙනස් වෙන්නේ. එහෙනම් වෙනස් වෙනවා. එහෙනම් හැමදේම වෙනස් වෙනවා. ගහකොළද නේද? ගෙවල් දොරවල්ද අපේ අම්මා තාත්තා ආදි 100ක් නේද? මේ හැම එකක්ම වෙනස් වුණා සහ වෙනස් වෙමින් පවතිනවා. අපේ දිහාත් බලලා අපිත් කන්නඩියක් ගාවට හරි ගිහින් බැලුවොත් අද ඊයේ බලපු විදිහ නෙමෙයි හෙට අනිත් එකකින් බලන්න මොකද වෙලා තියෙන්නේ? ඔව් අඩු ගානේ කෙස් ටිකක් හරි කොහේ හරි ඉදිලා දැන් අපි අනිල් මේ මහත්මයා ඒ දවස්වල හොඳට කළුවට කොණ්ඩේ රවල ලස්සනට හිටිය කොල්ලා. දැන් නේද? ඇත්තට වෙනස් වෙන මම දැක්කා. පොඩක් සුළු වෙලා එහෙම තියෙනවා. ඒ මොකද? ඒක මේ අනිල් මහත්මයා කරන එකක් නෙවෙයි. ඒක අම්මා තාත්තා කරන එකකුත් නෙවෙයි. වෙන කවුරුක් කරන එකකුත් නෙමෙයි. මේ සකස් වෙච්ච සංකත ධර්මතාවය ස්වභාවය හැමතිස්සෙම මේ රූප කලාප මොකද වෙන්නේ? වෙනස්. වෙනස් වේ යනවා මේ රූප කලාප. එතකොට බලන්න උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤදත්තං පඤ්ඤායති. නේද? එහෙම නැත්නම් උපදේ සංසි ජරතා අනිච්චතා. නේද? එතකොට ඔය ඒකේ විදිහට පෙන්නලා දිනවා අපිට මට එහෙම. ඒතර හැම තිස්සෙම මොකද්ද හට ගන්න අවස්ථාවක් තියෙනවා පවතින කාලයක් තියෙනවා නැති විලා වෙනස් වෙලා එතකොට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට මේ ලෝකෙ ඉපදිලා වෙසක් පොය දවසේ ඊට පස්සේ ඔය තරුණ අවදී ඊට පස්සේ සිද්ධාර්ථ අවදී උන්වහන්සේ දැන් යයි කියලා ශාස්ත්‍රවරුත් එක එක අය දාන්න කියන නක්ෂත්‍ර ඔය එක එක අයත් කිව්වනේ මේ බී ගෑරලා යනවා මෙන්න මේ දේවල් දැක්කොත් යනවා කියලා කියපු නිසා සුද්ධෝදන රජතුමා අර හැම එකක්ම වැළක්වුවා. ඔක්කොම වයසකයි යවුවා. ඔක්කොම ගමේ පරිසරය ඔක්කොම පිළිඳු කරලා දෙවුවා මොකද යයි කියලා. ඉතින් කාර්ය කරන්න ඉන්න කෙනානේ එකම පුතා. එතකොට උන්වහන්සේ ඒ වෙලාවේ මොකද කරේ? උන්වහන්සේ ඉතින් කාලතරේ බුදු වෙන්න යන කෙනෙක් නේ. දෙයියෙක් හරි ඇවිල්ලා මේ ස්වරූපේ වෙනස් කරලා හරි අර පෙණී ඉඳලා අර විදිහට පෙනෙන මේ දර්ශන ටික කොහොමද? ඉතින් කොහොම හරි මොකද උනේ උන්වහන්සේ බක්පුවක් දවසකදී දැක්ක මහලු කෙනෙක්. නේ? ඕන දැන් පළවෙනි එක ආවා. ඊළඟට දැන් මේ වගේ වෙසක් පොය දවසකදී වෙය ආදී. දෙඩේ. දැන් ඔය මේ කාලේ කෙම් තියෙනවනේ. නිකන් එදිත් හරියම උස්නයි කියනවා හරියම ආවේ කියනවා විමාන වගේ තත්ත්වයක්. එන්නේ නිකන් අර ලෙඩ කායරි යවුවක් කියන බේජ් ගේන්නේ කියා කියනවා. පොඩක් තියෙනවනේ කයන්නේ. ඒ කාලේ ඇත්තට එහෙම එකක් තියෙන ආරම්භය. උදාහරණයක් ඒ දැකලා තියෙන මේ සක්කාය දාලා ලෙඩ දැකලා. ඊළඟට කොසොම් කාලේ මරණ. කොසොම් කියලා නේද දැන් නම් මරණ එකේ විදිහට දැන් මේ පෙරයක් දැක්කනේ. අර බස් එකක් එහෙම ගිහිල්ලා 22ක් ගිහින්. වාහනකදී මොන අදහස් තියාගෙන කොහේ යන්න ගියාද? ඒ හින්දා අපේ ජීවිතේ අපි හිතාගෙන ඉන්න එකේ ප්‍රාර්ථනා අදහස් තියාගෙන නමුත් බලන්න. ඊළඟ නෙමෙයි අපි දන්නේ නැහැ ඊළඟ තප්පරේ මොකද වෙන්නේ. නේද? මේ එතකොට පොසොන් පොයේදී තමයි මරණයක් දැකලා තියෙන්නේ මලමිණියක් දැකලා තියෙන්නේ. ඇසල පොයේදී තමයි වුණ පැවිදි රුව දැක්කා. එතකොට දැනගත්තා ආයෙනම් මේකෙන් මේ කියලා තුල තියෙන මොකද මේ මොත්තිය හොයන වැඩ පිළිවෙල. අන්න එහෙනම් මමත් මේ தත්ත්වයට එන්න ඕනේ කියලා ඔන්න රෑම ඊළ තනියෙන්ම නේද? ඒ කටයුතු දෙන්න. ඉතින් අන්න ඒ වගේ ගිය ගමනේ ප්‍රතිඵලයක් හැටියට ඔන්න දුෂ්කර ක්‍රියා කළා. ඊට පස්සේ අවසාන ඒකත් අතහැරලා නිවැරදි ප්‍රතිපද මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළා. අන්න උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණා. නේද? 35 බුදු. ඊට පස්සේ වෙසක් පොය දවස. ඊළඟට 45 වසක් මුල්ලේම ධර්ම දේශනා කළා. බොහෝ ලක්ෂ සංඛ්‍යාත කෝටි ලක්ෂ වලින් අපිට කියන්න බෑ. දැන් පළවෙනි ධම්සප්පවතුන් සූත්‍රය දේශනා කරද්දිම මේ මනුලව අඤ්ඤා කොණ්ඩන් දහමරු විතරනේ යවුවා. අනිත් 18 කෝටියක් දෙවියෝ. ඒතර බලන්න කොයිතරම් සිතක් සාන්තියක්.
ඊ විතරක් නෙමෙයි දැන් අද වගේ දවසකදී තමයි මේ රුවන්වැලි සෑයේ මුල්ගල් තියලා තියෙන්නේ. එතකොට 96 කෝටියක් මහරහතන් වහන්සේලා පිරිත් කියලා. ඒක බලනකොට 96 කෝටියක්ම කොහෙන්ද මේ ආවේ? නේ? බාගට කොයි තරම් ඉරවල ඉඳලා තියෙනවද බලනකොට උන්වහන්සේගේ මනහල කී දෙනෙක් විමුක්ති සලසගෙන බලන්න. නේද? දැන් අපිට අදට උනත් කියන්න බෑ මේ එක එක පුද්ගල දිහා බලලා මෙහෙම වෙන්නේ කියලා. අදට උනත් ඒ වගේ විමුක්තිය ඒ කියන්නේ ධර්මයේ තියෙනවා. දින මාර්ගයේ තියෙන ඒවා ඇහිලා නැහැ. දැන් ඔය ගොඩාක් කාරණා වලින් මේ මතු කරන මේ චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද මේ ස්කන්ධ ආදු අය මේ කතා කරන උන්වහන්සේ ඔය ත්‍රිපිටකයේ එක සංසන්දනය කරනවා. ඒවෙන් ඔය එතකොට ඔන්න ඔය විදිහට එහෙම ගිහිල්ලා දැන් බලන්න අද මේ ධර්මයේ කොච්චර දුරට මතුවලා තියෙනවද? නේද? ඒ ඉන්න මේක වැහෙන්නේ නැහැ විවෘත විරෝධිත මේ ධර්මයේ බබලෙන්න ඕන එක. විවෘත වෙන්න බබලෙන්න. නේද? ඒ ඉන්න අපි ටික ටික හරි අපි හොඳට උත්සාහවත් වුණොත් අපිට බැරි වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ගේ ඔය තියෙන උනන්දුව ඇත්තටම ලොකු. අයියා පළවෙනි ප්‍රවේශය. ඔය ආපු ගමන අතාරින්න එපා කවුද? ඒකම ජීවිතෙන් දකින්න. ජීවිතයයි ධර්මය දෙකක් කරගන්න ඕන. එකෙන්ම දැක ගන්න පුළුවන්. හැමතිස්සෙම තමන්ගේ මේ අස්පිල්ලක් ගන්න වාරයක් ගන්න තමන්ගේ අතපය ඉරියව් වෙනස් වෙන වාරයක් ගන්න. එක එක ධර්මතා ඇහැට පෙනෙද්දි කනට දැනෙද්දි ඇහෙද්දි අයිමට දැනෙද්දි හිතෙද්දි දිට්ඨ සුතමත විඤ්ඤාණ. මේ හැම අංගයකින්ම මේ ආයතන ටිකත් එක්ක ප්‍රතිබද්ධව තමයි මේ මානසික සිද්ධිය තියෙන්නේ. එතකොට තමයි තමාගේ බඹයක් තරම් ශරීරය තුලින් මේක අවබෝධ කරගන්නේ. එතකොට තමා තුළම තමයි මේක තියෙන්නේ. තමා තුළින්ම තමයි දැක ගන්න. ඉතින් මේ කොහෙවත් තියෙන එකක් නෙවෙයි. දැන් අපි ආනස්ටයින් මාර්ගය කියලා කිව්වොත් හොඳ කාබඩ් දාපු හොඳ හයිවේ එකක් කියලා අපිට හිතෙන්නේ. ඒම එකක් නෙමෙයි මේ තමන් තුළ තියෙන්නේ. එතකොට තමන්ගේ ජීවිතය ගැන හිතනකොට තමන්ගේ ශරීර කෝඩුව ගැන බලන්න. හොඳට තමන්ට ටික ටික ඒ විතරක් නෙමෙයි. තමන් හොඳට ප්‍රායෝගික භාවනා වඩනකොට බලන්න තියෙන විශේෂත්වය. ප්‍රායෝගික භාවනා වඩනකොට දැන් ওই සතිපට්ඨාන කරද්දී සම්පූර්ණම දැන් බලන්න අපි බලන්නේ කේස්ලොන්නී වශයෙන් මේ ඉන්න මමනේ දැන් බලන්නේ ඉන්න මගේ වෙනස්කම් බලන්න ඉන්න මගේ ඇඟේ තියෙන කැලේ කොට අද ටික බලන්න. ඒතර මම මගේ කියලා තමයි පටන් ගන්න. අවසානයේදී මම මගේ එක අතහැරෙනවා. අවසානයේ කේස්ලොන් අතහැරෙනවා. ඊට සත්‍ය පුද්ගල නෝ කයක් තමයි හම්බෙන්නේ. ඒකට සත්‍ය පුද්ගල හැඩතල මුකුත් නැහැ. ඒ විතරක් නෙවෙයි අවසානයේදී වේදනා චිත්ත ධම්ම යනකොට නාම පැත්ත. මානසික පැත්ත. දැන් අපිට කයක් හරි හම්බුනේ හිතට. කැලි කොටාස බලන්න හරි කයට හිතෙන්නේ නේද? හිතන්නේ හිතන්නේ. එතකොට බලන්න ඒ විතරක් නෙවෙයි මේ හොඳට Taman නුවණින් මේක බලනකොට දැන් අතීතයේ ඔය එක ස්වාමීන් වහන්සේලා කලුගල් කුලින් කකුලෙන් කඩාගත්තා. වේදනාන් පස්සෙන් වඩා රාහත් වුණා. එතකොට උන්වහන්සේලාට මොකද එතන වෙන්නේ නැත්තේ? දැන් අපි වුණත් දැන් භාවනාවක් කරද්දී අපි හිතනවා අයියෝ දැන් නම් ඉන්න බෑ පොන්තරි දෙනවා අකුලේ දෙනවා ඉති වැටෙනවා. දැන් නැගිටපන් දැන් නැගිටපන් කියලා වගේ කියනවා. නමුත් බලන්න ඔය ධර්මයේ හොඳට වැඩ කරන වෙලාවනේ අපි නැගිටිනවා. මොකද හේතුව ඇත්තටම කියනවා නම් මේ හොඳට ඉන්නකොට අපිට ඒ තුල ඉන්නකොට අපේ සිතුවිලි තමයි වෙනස් වෙන්නේ. දැන් මේ කකුල් අතපයක ඈ ගහලා කියන්නේ නැහැ. මේ සතර මා ධාතුපත්යෙන් හැදිච්ච මේ හඬතල මේව මොකක්වත් දන්නේ නැහැ. මේ හිත කය දෙක මේ නාම රූප සිද්ධියනේ. මේ හිත හැමතිස්සෙම සැපයකට. ඒකනේ අර මව්වැස්සි ගාවට පැටිය දුවනවා වගේ අපි එක එක අරමුණු ඔස්සේ දුවන. මේ කාමයන් පස්සේ දුවන. එතකොට අපි හොඳට මේක පුරුදු කරොත් එහෙනම් Tamanට හොඳට ප්‍රත්‍යක්ෂ ඥානයක්. ඒ කියන්නේ Tamanගේ චිත්ත ඒ කියන්නේ දැන් වේදනා චිත්ත ධම්ම කියන්නේ සිදුවේ. දැන් මේ සතිපට්ඨාන ගත්තොත් කාය වේදනා චිත්තම කියලා වෙන වෙනම අපි අංග හතරක් පෙන්වලා තිබ්බට මෙතන තියෙන්නේ මේ එකටම යාවෙත සිටි ටික. මේ සිතේම ප්‍රභේද ටික. අවසානයේදී මොකද වෙන්නේ? ධර්මතාවයක් හම්බ වෙන්නේ අවසානයේ. ධම්මානුපස්සනාදී ධර්මතාව. සත්‍ය පුජ්‍යලේනෝ ධර්මතාවයක් විතරයි තමයි. ඒ ධර්මතාවය මම වෙන්නේ නෑ. දැන් අද අපිට වෙලා තියෙන්නේ මේ කය මම වෙලා වේදනාව මම වෙලා මගේ ආත්ම වෙලා. විසියාකාර සක්කාය දිට්ඨිය නේද? ඒතර මේ හතර ආකාරයට ඒ ඔක්කොගෙම අතරප්ප විස. ඉතින් ඒ විදිහට අපි එහෙම හිතලා තියෙන්නේ. දැන් මේ වලලා තියෙන්නේ.
දැන් මේක තියෙන තාක්කල් අපි මේකේ සැපේ තමයි කියන්නේ ලෞකික වශයෙන් මේකේ සැපය තමයි අපි බලන්නේ. ඉතින් හැමතිස්සෙම මේක සැපසේ සුවසේ තියාගන්න සහ මම ඉන්නවා. ඉන්න මම නිවන් දකින්න. ඔන්නමනේ අපි ඉන්න මම තමයි දැන් නිවන් දකින්නේ. එතකොට ඒක දැන් මුලින් එහෙම තමයි යන්නේ. නමුත් අවසානයේදී නිවන් දකින්නවත් කියන්නේ මම නිවන් දකින්නවා කියලා ගත්තොත් එතන පුද්ගලයෙක් අහුවෙන්නේ නේද? එහෙමනම් නිවන සාත් වෙන තැනදී පුද්ගල කතා නැහැ. ඒ විතරක් නෙමෙයි Tamanට දැන් මේ ඉන්න මට්ටමට හොඳට ඔක වඩාගෙන යද්දී මැරෙන්නවත් කෙනෙක් හම්බෙන්නේ. ලෙඩ වෙන්නවත් කෙනෙක් හම්බෙන්නේ නැහැ. ගැඹුරට යනවා. දැනට අපිට මේ ඉන්න එක ප්‍රශ්න තියෙනවා. බේත් එක ගන්න ඔය වුණා. බුදුආගමේව කරා. ඊයක එහෙම ගත්තා. මොකද මේ ස්කන්ධ සිද්ධි. ස්කන්ධෙදී කොහොමද ස්කන්ධ දුක් කරන්නේ නැති ලෙඩ දුක් පීඩා මතුරු ප්‍රශ්න. ඒ සීතලෙන් අවුෙන් ඇස්සෙන් පින්නෙන් බේරෙන්න. එහෙම අපිට ආවගන්ට ඔය තියෙන අයම් ප්‍රත්‍යක්ෂා ටිකක් දීලා තිනවා. ආසන, සේනාසන ඉන්න ඒවා කරලා දීලා තියෙනවා. පින්නපාත යන නේද? ඒ ටික නමුත් ඒ පැවැත්ම සිද්ධ. හැබැයි පැවැත්ම එකක් නැවැත්ම තව එකක්. ඒකට ඒක සිවුම් ආකාරයට තමගේ නුවණකට ඥානයකට හසු වෙන්නේ. ඒ හින්දා අපි ඒ ටික ටික කරුණු කාරණා තේරෙනකොට තමයි ඒක වෙන්නේ. ඒකට ප්‍රාර්ථක වඩාදී තමයි ඒක එන්නේ. දැන් හොඳට මේ කාලයක් තිස්සේ මේක වඩ යනකොට හොඳට සමාධිමත් හිතක් ඇති කරගත්තොත් සතියක් පැවැත්වුවොත් සතිච්ච පුවාහම් වික්‍රේ සබ්බත්තිකම් වදා. මේ සතිය කියන එක සියලුම යහපත අභිවෘද්ධි සලසලා දෙනවා. ආත්පසින්ම තමයි ඒකේ නුවණක් අලලා දෙන්නේ. ඒ විතරක් නෙමෙයි සමාහිතේ චිත්ත යථාභූතං පජානාති කියලා කියනවා. ඒක සමාධිමත් හිතකින් කියන යථාර්ථය දකින්න. ඒ විතරක් නෙමෙයි අපිට නුවණක් ගෙනිලා බණක් අහලා සමානක් වෙලාවට විදර්ශනාව වැඩිලා විදර්ශනාවම සමාධිය වෙනවා. මොකද එහෙමත් තියෙනවා. මේ දෙක අනුලෝපතිලම වැඩ කරනවා. නමුත් ගොඩක් දුරට තියෙන අපි පිළිවෙලට අනේක. දැන් අපිට ආරෂ්ඨාය මාර්ගය වුණා සීල සමාධි ප්‍රඥා කියලා තියෙනවා. නමුත් ඇත්තටම හරිය විදිහට බැලුවොත් ප්‍රඥා සීල සමාධි. මොකද ප්‍රඥාව ඒ කියන්නේ සම්මාදිට්ඨියක් තියෙන. දිට්ඨි සම්පන්න බුද්ධිලෙන් තමයි මේ ගමනේ යන්නේ. ඒකට මේ දිට්ඨි සම්පන්න භාවය ඇති කරගන්න. Tamanට හොඳට බණ අහලා ඇත්තක් තේරෙන්නේ. නේද? ඒකට අන්නේ විදිහට ඇත්ත යථාර්ථයේ තේරුණාම පස්සේ තමයි කරුණ කාරණා තේරුණාම පස්සේ තමයි එයා ඊට පස්සේ මේ බාහිර ලෝක දේවල් වලට බඳින්න යන්නේ නැහැ මේ මානසික සිත්. ඒ කාමයන් තුළින් එයා හොයන්නේ නැහැ ඒකට. එතකොට එයා මේ තමන්ගේ අත්පා කකුල් ඒවයි හොයන්නේ යන්නේත් නැහැ. අම්මා තාත්තා සහෝදරයෝ නෝනා මාත්‍යා එහෙම හොයන්නේ යන්නේත් නැහැ. එතකොට එයා දකින්න තමන්ගේ මේ ස්කන්ධ සිද්ධිය තමන්ගේ මේ දැන් මේ ඉඳගෙන ඉන්න ඩිංගදී තමන්ට දැනෙන ටික ගැන තමන් හොයලා දකින්න. දැන් බලන්න අපි මේ ඉන්න ඩිංගදී අපිට ඇඟේ කුලම් වැදිලා ඕස්න වෙන්න පුළුවන් රස්නේ ඇති වෙනවා නැසි මදුරු ප්‍රශ්න නේද? එක්ක දාරිදා එහෙම නැත්නම් සීතල එහෙම නැත්නම් කසන නලියන දඟලන ඔය වගේ එක එක විදිහ අතප්පයක් තියාගෙන ඉන්න බෑ එක්ක ඒක නමන්න ඕනේ දිගාරින්න ඕනේ විනාශ කරන්න ඕනේ නැගිටින්න ඕනේ ඇවිදින්න ඕනේ නිදා ගන්න කීය බාන මේ හතර ඉරියව්ව පවත්තනේ මොනවක් කරන්න නැතුව නිකන් ගෙදර හිටියත් නිමාඩු දවසක බලන්න මේ හිත අපිට ඉන්න දෙයක්ද කියලා ඇයි එක්ක කියන ටීවී එක බලපන් අරේ බලයන් මේ බලයන් නේ මොකක් හරි එකක් එක්ක අල්ලව ගෙදර හරි බලයන් කියලා මේ හිත කියනවා දැන් මේ ඉන්න ඩිංගෙදි බානක අපිට මේ එතකොට මේ මූණ හරි කප මේ ඇඟේ දැනෙන දැන් මේ දැනෙන දේවල් මොනවද මේ තමයි දුක්ඛ ලක්ෂණ දුකසත් නේද එතකොට අපි ওই ටික වහලා තියෙන දැන් මේ ඉපදිච්ච එක ලැබෙන ටික ඉතින් ওই ටික හොඳට බලාගෙන යනකොට තමයි Tamanට තේරෙන්නේ මට මේ ඉපදිච්ච හින්දායි මේ ටික ලැබෙන්නේ දැන් බුදුහාමුදුරුවෝ එහෙම හිතුවනේ අනුලෝපදීලම පරිච්ඡම්පාදේ මෙනෙහි කළාම බැලුවා මොකද්ද මේ ටිකට හේතුව ඉපදීම අන්න එහෙනම් ජාතික දුක්ඛ කියලා පටන් ගත්ත එතනින් මොකද අන්න ඉපදිච්ච ඉන්න මේ එහෙනම් ඉපදෙන්නේ ඇයි උන්වහන්සේ අන්න එහෙමනේ ඉපදෙන හේතුවම නැති කරන්න ඕනේ කියන තැනක් තමයි හෙව්වේ ඉතින් ඉපදෙනම හේතුව මොකද්ද කියලා බලනකොට හොඳට තේරෙනවා මොකද්ද වෙලා තියෙන්නේ ඔව් අපි කොහෙන් හරි ඇහෙන් හරි අපයට ඒක දෙයක් අල්ලලා කැමති වෙලා ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කොහෙන් හරි එකක් අපිට දැනටත් මේ මොහොතේ තියෙනවා නැද්ද
අඩු ගානේ තමයි ළමයා ගේ ඉඩම මිල මුදල් ටික වාහනේ මොකක් හරි උන්නේ. එතකොට බලන්න අපි දැන් බාගදා මේ ලෝකෙට එනකොට කිසිම දෙයක් නැහැ ඇඳුම් පොටක් නූල් පොටක්වත් නැතුව ඉපදෙන්නේ. ඒ වුණාට ඉතින් ඒ එන ටිකක් ගේන ටිකක් තියෙනවා. හැබැයි ඒ ගේන ටිකේ තව වඩා වර්ධනය කරගන්න කොහොමද? අම්මා තාත්තා තමයි අපිට හදලා දෙන්නේ. අම්මා තාත්තා තමයි කියන්නේ ඩිංග ඩිංග ඇහැහැරලා බලද්දි උඩු බැලිය අතර ඉද්දි ඔය මොනවා හිටිය බැලුම් වල ටිකක් උඩ එල්ලලා ඊට පස්සේ අපේ අතපය අරින් මෙන් ඇද මේ ඔළුවත් අතක ගා මොනවද කියන්නේ? ඔය තාත්තා හරිය වෙලෙ බිල බැලුවොත් මේ පුතේ තාත්තා කියන මේ පුතේ අම්මා කියලා. දෙන්නට දෙන්න හඳුනලා දෙනවා. බැලුම් වල පාට අරමුණ පේනවා. ඒවා එහෙම පේනවා. ළමයා ඇහෙන් බලනවා. ඇහෙන් බලන වාරයක් ගන්න සංඥා ටික ගන්නවා. ඒ සංඥා ටිකට කනට ඇහෙන මොනවා හරි වචන ටිකක් කියනවා. කියන වචන ටිකේ සද්දත් එක ගලප ගන්න පේන එකට බඳි. ඇහෙන එකයි පේන එකයි එකට ගැට ගහ ගන්න ඕන ආයතන ටිකට ගන්න. ඊට පස්සේ දැනෙන එකටත් ඊට පස්සේ යාට ඕන පේන්නේ නැතුව දැනීමෙන් උනක් කියන්න පුළුවන් මේ අම්මා කියලා. ළඟට හරි ආවම පස්සේ නේ ඊළඟට අම්මගේ ඇඳුමක් හරි කමන්න චීත්‍යයක් හරි තිබ්බොත් දන්නවා මේ අම්මා. කියන්නේ ඒක පොදලා හරි ගෙනත් තියලා තිබ්බොත් සුවඳෙන් හරි කියන මේ අම්මා. තාත්තගේ ඇඳුමන්න තාත්තගේ ඇඳුම වෙනම කෙනෙක්. අම්මට දැකලා නෙමෙයි දැනීමෙන්. නහයට පාගද ගඳ සුවඳින් කියන. අල්ලලා බලලා කියන. බාහන අපි ආයතන ගැට ගන්න තියෙන්නේ. ඒතකොට මේ පොඩි කාලේ ඉඳන් මේ සංඥා ටික වඩලා ඇහෙන් බලලා කාලයක් ගිහලා අවුරුදු 30 40 50 වුණ අම්මා තාත්තා මේ යන වෙලාවේ කෑ ගහනවා අනේ අම්මේ මාව දාලා යන්න එපා කි. ඒ මොකද අර ජීවිතේ. ඒකට අම්මා නැති වෙච්ච එකට තාත්තා නැති වෙච්ච එකට අපි දාලා යන එක නෙමෙයි අපි අඬන්නේ. අර වෙන සේවය නැති වෙන එක. අර ස්පර්ශ ආයතනයට දැනෙන ටික නැති වෙන එක. නේ? ඉතින් ඕකෙදී කාලයත් එක්ක ආපහු ඔන්න නැති විලා කාලය ගියරවල දානමාන දීලා එමීට ඊට දාගෙන ඔන්න ඊට පස්සේ මතක. නේ? එමීට ගෙවිලා ගිහලා වෙන සංඥා. ඕන්න දැන් ප්‍රසාදයක් හරි බලන්න. එතන ඊට පස්සේ එකක් ආයෙ පටන්. අලුතෙන් එකක් හදාගන්න. බාහන ස්පර්ශ ආයතන ටික හදාගෙන මේ පස්ස වේදනා සංඥා චේතන. නේද? තින්න සංගති පස්ස. ඉතින් බාහන ඊට පස්සේ වේදනාවට තමයි අපි තණ්හා කරන්නේ. මේක ඒක සැප වේදනාවල්නේ අපි අල්ලන්නේ. ඊට පස්සේ වේදනා පත්‍ය තණ්හා පත්‍ය උපාදාන පත්‍ය භව පුන්න භව පත්‍ය ජාති. ඉතින් අපි භවයේ මත තමයි ජීවත් වෙන්නේ. හැමතිස්සෙම මේ තියෙනවා ඉන්නවා. තියෙන දේවල් වලින් තමයි මේකෙන්. තියෙන දේවල් වලින් තමයි මේ. තියෙන දේක් තමයි පේන්නේ. තියෙන දේක් තමයි දැනෙන්නේ. තියෙන දේවල් තමයි හිතෙන්නේ. ඔන්න ඊට පස්සේ ඒ දේවල් අපි හඳුනාගෙන හිතෙන දේවල් තමයි තියෙන්නේ. ඔන්න අන්නේ මන්න දෙපැත්තට පිට. තියෙන දේ හඳුනා ගන්නවා දැනගන්න එක ආයෙත් දැනගන්න එකට ආයෙ හිතනවා. හිතන එක ආයෙ හඳුනා ගන්න ආයෙ හොයාගෙන යනවා. ගානමේ නාම රූප සිද්ධි. මානසික ව්‍යාකූලතාවයක අපි ඉන්නවා. සසලක් එහෙම වැඩ කරනවා. ඉපදීම එහෙමමයි නිමාවක් තියනවාද? නැහැ. ඉතින් බලන්න බවපච්ච ජාති. ඉතින් එහෙනම් මේ හැම අතින්ම අපි අබෑලේක හරි දෙයකට බැඳීම් තියනවා. එතෙන්දී අපි දක්ෂ වෙන්න මොකක් කරන්නද? අපි හොඳට රූපයන්ගේ අත තේරුම් ගන්න. ඔය රූපයන්ගේ අත තේරුම් ගන්න තමයි මුල්ලංගේ සතිපට්ඨාන කායනපස්සනාවේ ඔය කෙස්ලම නියම දැන් බලන්න. බලන්න මූලික අඩිතාලම මූලික පියවර එකෙන් කඩනවා කොහොමද? මේ කෙස්ලෝ නියදත් කියන එක මේ කොහොමද මේ තුල මේ අත්පා කකුල වල මේකේ ඇඟේ මම නෑ කියලා තමයි හිතරෝ. ඊට පස්සේ එයා හොයන්නේ ඊට පස්සේ එයාට බහින්න තියෙන කොහටද? දැනීම වලට. ඒ දැනීම තියෙනවා හිතේ. කයක් හරි හම්බුනේ හිතට. ඊට බලන්න හිත පැත්තින් ඔන්න හිතනවා මෙහෙමයි. නෑ කය මේ අත්පා කකුල වලින් නෙමෙයි නම මේක මම නෙමෙයි. මෙන්න මේ දැනෙන මෙන්න මේ වේදනාව තුළ තමයි මේක තමයි මම. එහෙම හිතෙන්නේ. ඊට පස්සේ ඒක සැප කරගන්න අපි කොච්චර ටිකක් කරනවද? ආයෙමත් මේ කූඩුව හරි ගස්ස ගන්න. ඒකයි මේ වෙලා තියෙන්නේ. ඉතින් මේ කූඩුව හොඳට තියාගන්න ඕනේ අර සැපේ ගන්න. නේද? ඒකනේ දැන් ඔය කරන්නේ. ඉතින් ඕක අතහැරුණොත් එහෙම හදිසියේදීව අර ටිකේ කොහේ හරි තැනක් අල්ලන්න. එක්ක වේදනා චිත්ත ධම්ම කොහේ හරි තැනක හිත බහැපු තැනක් අල්ල ගන්න හිතට හම්බෙච්ච තැනක් අල්ල ගන්න. ඉතින් හිත ගිය තැන මාලිගාව කියලා අර කියන්නේ නැතව. ඉතින් මේක ගිහිල්ලා ආයිපද. කොහේ හරි දැන් බාගද මේ ඉන්නවා. දැන් තෝදේ වුණ ලෝභෙන් හිටිය. එයාගේ සිටු තනතුරේ ගැන එයාගේ මාලිගාවේ ඒ දේවල් මොනවද එයාගේ
ධන දාන්නේ ගැන හිතුණා. මාන්නේ ගැන හිතුණා. අතිමානෙන කුක්කුරු. දැන් මොකද උනේ? බලකොක් එක්කලා ඉවුණා. බුදුහාමුදුරන් මොනට විතර පේ. පුතා කියනවා නෑ නෑ තාත්තා බ්‍රාහ්මණ ලෝකේ. නෑ නෑ. තාත්තා ගෙදරින්. එන ගිහින් බලන බලපැටියට කිරිබත්තියක් එමුදිලා ඔළුව ඇදලා කියන්නකො තාත්තේ අර 40 කෝටියක් ඔය තියෙන්නේ කියලා දන්නේ. බලපැටියක ඔළුව ඇදලා තාත්තේ අර ටිකෝ කියලා අහන්න කවුද කියන්නකො මේ ලෝකේ කියන්නේ බුදුහාමුදුරන් දෙන්නේ පේ. දැන් උනත් අපිට පුළුවන් නම් ඉතින් මේ කියන්න පුළුවන් ඉතින් කියන්නේ නැහැ නේ. දැන් හිටියන බුදුහාමුදුරන් කියයි නේ. ඉතින් බලන්නකෝ දැන් අර බලනකොට අර හාර. දැන් කවුද තාත්තා? ඒකනේ. එතකොට බලන්න දැන් එතන පංච උපාදාන සකස්ුනේ ඇයි? එක පැත්තකින් මාන්නේ අනිත් පැත්තේ ලෝභකම. එතකොට තමන්ගේ වස්තු දේවල් ටිකම නෙමෙයි ඊළඟ නෙමෙයි තමන් බලකොක් එක්ක කරේ. ඉතින් අපි මෙච්චර කාලේ ගොඩනගාගෙන හිටපු භෞතික දේවල් ටික අපි ඊළඟ නෙමෙයි බලකොක් එක්ක කරනවා. පෙරේතෙක් කරනවා නම් භූතෙක් කරනවා නම් මලයාගෙක් කරනවා නම් අපි අරකට බැඳිලා හරියම. එහෙනම් අපි මේවා ගින්දරක් පරිහරණය කරනවා වගේ නේද පරිහරණය කරන්නේ. ඒකනේ මේක බුදුනුනේ දැකලා මෙච්චර කිව්වේ. මේ තරම් මේ තමන්ගේ ඇස් ලේ මස් දන් දීලා මේ තරම් කැපකිරීමක් කළ මේක අවබෝධ කරගන්න. දැන් දීපංකර බුදුරජාණන් වහන්සේ විගාවදී හොඳටම පහසුවෙන් මේ රහත් වෙන්න තිබිච්ච අවස්ථාව දැරි. අපි වෙනුවෙන් නෙමෙයිද? නේද? ඒ වගේ බොහොම කලාතුරකින් එහෙම කෙනෙක් එන්නේ මේ ලෝක සත්‍ය වෙනුවෙන්. ඒ හින්දා ඉතින් උන්වහන්සේ මේක අවබෝධ කරගත්තා. උන්වහන්සේ අවබෝධ කරගෙන දැන් අපිට කියනවා මොකද්ද? මම මෙච්චර කාලයක් දුක් විඳලා මේම ටිකක් හොයාගත්තා. ඇටේරිය වනේ පෙළගෙන මේ කොළ ටික තරම් මේ වනේ කොළ ටික තරම් මගේ දැනුම. ඒ ටික ඔක්කොම ඔයගලන්ට ඕනේ නැහැ. අතර ඩිංගක් අරන් කිරු මෙන්න මේ ඩිංග මේ මිට තරම් ඩිංගක් විතරයි ඔයගලන්ට කරගන්න තියෙන්නේ. දැන් අපිට බත් ටික අම්බ කොල්ලා කුඹුරු කොල්ලා මේ ඔයලා පේලා උයලා අනලා දැන් මේ කන්න දැන් කවල මේ මොකද? ඒ වගේ කන්නේ දැන් තියෙන්නේ දැන් දහම. අපි මොකද කරන්නේ? අපි ඉතින් හිතයින ඔක දැම්ම බෑ ඊළඟ බුදුහාමුදුර ගාවදෝ කරමු. එහෙමනේ. ඉතින් අපි පස්සට දාන්නේ නැද්ද? දැන් ආමුල ගොඩක් එහෙම කියනවා. දැන් දාන එක ටික පින් වාක්‍යයක් කියලා එකක් කියනවා. ඒක සම්මතය හදපුවා. උදාහරණයක් වන්නේ. ඉතින් ඔය ආනන්ද නන්ද රාහුල ආමුරන් ඉඳන් විසාකා ඔය කොහොම කට්ටිය ගැන කියලා ඊට පස්සේ කියනවා එකම මණ්ඩපයකදී අපි අන්න චතුරාර්ය සත්‍ය ගැන එතන ආයි කියනවා. ඉතින් මෛත්‍රී බුදුහාමුදුරුවෝ කාට යනකම් ඉන්න ඕනද මේකට? දැන් මෙතන පේන්නේ නැද්ද? නේ? ඒක මම අපේ ජීවිතයෙන් දකින්න පුළුවන් එකක්. කල් නොවේවා පෙරපො. ඒ කියන්නේ අකාලිකෝ කියන්නේ. සම්දිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සේ ඕකනේ පච්චත්තම් වේතපෝ කියන්නේ. ඉතින් අපිට අපි නොවන ගෙනියන්නේ නැද්ද? ඒකන වෙලා තියෙන්නේ. හිතන්නේ නැද්ද? ඒකන වෙලා තියෙන්නේ. ඒ මොකද ඒ තරමට පංච කාමයට බෑ. දැන් උනත් මේ කියද්දි හොඳට මනස වැඩ කරලා සිල්වත් වෙලා දැන් මේ හිටිය මනස කියන්නේ මොකද බලන්න. හැමදෙස්සම හිත ඉදිරිපත් කරන්නේ. කොහේ හරි නැවත ඉපදීමක් කොයි දැන් ඒ කියන්නේ අපි හිතාගෙන ඉන්නවනේ දැන් මැරිලා ගිහලා ඉපදීමක් වෙයි දැන් දෙකක් නෙවෙයි හිතාගෙන ඉන්නේ කය කඳ මේ හරහා වැටෙන එකක් ගැන නේ මැරෙනවා කියලා අපි හිතයි. ඒකනේ බුදුහාම පෙන්නනවා. එක්ෂණික සිද්ධිය. එක්ෂණික මරණ. අපි සම්දති මරණනේ ඔය දකින්නේ. නමුත් බාහන එක්ෂණික දැන් හැම තිස්සෙම ලස්ස කෝටි වාරයක් මැරි ඉපදි මේ. නැද්ද? එමේ. ඒතකොට බාහන අපේ මේ සිත ගැන මේ කය වේදනා චිත්ත ධම්ම ඔය ටිකේ පරිස්සනේ හිටින් නැත්තම් අපි සම්පූර්ණ නැඹුරුලා තියෙන බාහිරයට. එතකොට බාහන මේ දැන් මේක ඕගොල්ලෝ නිකන් එකපාරට ලොකුට නිකන් මේ බරක් කරගන්න එපා මේ කියන එක. හැමතිස්සෙම දකින්න ඕනේ මොකද තමන්ගේ හිත. මොකද අපි බාහිරයේ දේවල් කාල්ගසා කඩාල මේ ධර්මයේ තුල පෙන්වන්නේ මේ උපමා වශයෙන් මේ අරගෙන පෙන්වුවට ඒව නෙමෙයි තියෙන්නේ දහම. මේ ඇතුලේ තමන්ගේ හිතේ ඇත්ත පෙන්වන්න තමයි මේ උපමා. ඒ ඔය පිළිග ඔක්කොම සකස් වෙලා තියෙන්නේ එහෙමනේ. ඒ පුජ්‍යල චරිත වලට උදාහරණ කියපුවා. නැත්නම් ඇත්තට එක හතර පද ගාතාවෙන් වුණා කෙනෙකුට පුළුවන් මේක අවබෝධ කරගන්න. නේද? දෙයින්ද තමන්ගේ මානසික සිද්ධියක් තියෙනවා. මේ මානසික සිද්ධිය හොඳට ඔප්පු වෙන්නේ හිතේ ඇත්ත හොඳට ඔප්පු වෙන්නේ අරව හොඳට දකින්න. ඒකයි බුදුහාමරගේ තේරෙන මේ හොඳට බලන්න කිව්වේ රූපේ පිරිසින් දකින්න.
ඒකනේ අපි ඔය සතිපට්ඨාන කරද්දී කාය වේදනා ඔය ටිකේ බලද්දී ඔය කෙස්ටෝන් නියන පළගනවා කර. අධ්‍යාත්ම බයිද ඔය ඔක්කොම ටික බලන්න. මොකද හිතට ඔක්කොම. ඊළඟට ඒ විතරක් නෙමෙයි Tamanට ඔය රූපයන් විතරක් නෙමෙයි. අපිට විඳින දේවල් වලිනුත් රූප හදා ගන්න. දැන් විඳින දේකුත් අපි දැන් රූපය දැකලා නැතුව විඳින දේකදී අපි රූපයකට ගලපලා තමයි විඳින්නේ. ඒතකොට ඒකෙදිත් අනේ නේ තන රූපයක් නේ. එහෙනම් රූප තියෙන ගොඩාරියක් තියෙන රූප 11ක්. ඒ කියන්නේ දැන් 11 ආකාරයකට පේනවා දැන්. තමන්ගේ රූප වේදනා සංඥාකාර විඤ්ඤාණයේ ස්කන්ධ පංචකේ 11 එකකට 11 ගානේ 55 ආකාරයකට පේනවා. ඔය අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, හීන රූප, ප්‍රණීත රූප, සුකුම රූප, ඕදාරික රූප කිව්වම තියෙන කොට. 11ක් තියෙනවා. යන්දුරේ වසන්ති කියවා එහෙමම තියෙනවා. එතකොට අභිධර්මයට වෙනෙන් පේනවා. ඒ කියන්නේ අපිට හීනයක් හරි දැක්ක කියන්නේ මොකද වෙලා තියෙන්නේ? තමන්ගේ මානසික සිද්ධි. ඉතින් ඒ මොකද අපි කල්ප ගානක් එළියේකම ඇත්ත වෙලා තමයි දැන් මේ ඉන්නේ. ඒකයි එහෙම වෙලා තියෙන්නේ. ඉතින් ඕක ටිංග ටිංග අපිට හොඳට ගෙවෙන්න නම් මේ ඉන්න මට්ටමේ යන්න. ඉතින් ඒකට තමයි හොඳට ඔය බුදුහාම පෙන්නපු පණිවිඩේ අපි කරනවා කියලා කියන්නේ. දැන් බණ කරන එක තමයි කරන්නේ. බණ අහන්නත් පුළුවන් කියන්නත් පුළුවන්. නම් බණ කරන එක තව එකක්. ඒක තමයි ප්‍රතිපදාව. එතකොට ඒක ප්‍රායෝගිකත්වයේ තුල තමන් අත්විඳින එකක්. එතකොට හොඳට තමන්ට නුවණක් වෙන. ඒ කියන්නේ දැන් අපි කියමු අපි හොඳට අනිත් දේවල් වලින් මිදලා හොඳට භාවනා කර කර ඉන්නවා කියනකොට නිකන් හරි ඉස්සෙල්ලා ඔය කම්මැලිකමට හරි කර කර හිටියොත් ඔය ඉරියව්වකට පුරුදු වෙලා හරි වොන් හිටියොත් එයාට නුවණක් වෙනවා. ඒ කියන්නේ මෙහෙම ඉද්දී නිකමටම මේ රචනාවක් ලියනවා වගේ මේ එක එක අදහස් හොඳට එන්න ගන්න. තමන්ට ගලාගෙන ධර්මය. බොජ්ජංග ධර්මනේ. නේද? ඒතර ධම්මානුපස්සනාව වැඩෙන හොඳට. ඒතර යා මේ පිරිසකට බණ කිය කී ඉන්නවා වගේ. එහෙමද? ඉතින් මොන වගේ තමාට හොඳට මේ උතුම් නිවන් මාර්ගකට යන්න තියෙන අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. හොඳ පරිසරයක් ලැබිලා තියෙනවා ලෝකේ උතුම් රට හැටියට. දැන් අපි ඇත්තටම හිතාගෙන ඉන්නවා මේ වෙන වෙන රටවල තමයි දියුණු අපි දුප්පත් අර මේ තත්මා පාසාල තමයි අට්ටු ගණන් බිල්ඩින් ගහලා ප්ලේන් වල යනකොට මේගොල්ලන්ගේ හිතේ අපිත් යන්නේ නැහැ කියලා මෙහෙ ධර්මය අතහැරලා අරේ කාමේ වගේ නැහැ. දැන් බලන්න එහෙ ඉන්න අය මෙහෙ එනවා දුවගෙන ධර්මය වගේ. දැන් රුසියාවේ කට්ටිය අර අපේ ඥානසිංහවරුන්ගේ ගාව 15කට වැඩි මහලයි. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා අහනවා දැන් අර 60 විතර 50 60 වගේ වෙලා මහානච්චය ඉන්නවා. එයාගෙන් අහනවා ඔයා මෙච්චර කාලයක් ඔයා දැන් බෞද්ධනේ සිංහලනේ මේ කොහෙද ඉන්නේ මෙච්චර කාලයක් කියලා. මේ ධර්මයේ බණ ටික වැටුනේ නැද්ද අහනවා ඒ. ඒගොල්ලෝ එක එක වගේ අපි විවාහ වුණා එන්න බෑ බන්ධන දුදරු ඉතින් කියලා බේරෙනවා. නමුත් අරගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ ඔක්කොම මෙහි දාලා ඇවිල්ලා. මේ විශ්වවිද්‍යාලය තරුණයෝ. ඒකට බලන්නකො අපිට තියෙන ධන ටික අපි දන්නේ නැහැ. අපිට තියෙනවනේ සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පයන් ධනං සුද්ධ ධනං චාකෝච පඤ්ඤාම සතුන් සත්තාරද ඉතින් ওই ලෝකේ අනිත් ධන ඔය තියෙන ඔය භෞතික ඔය ධනයද ධනය එකෙන්ම ගලවලා යනවනේ මේ අපේ මේ ධනයට ගහන්න කෙනෙක් නැහැ නේ ඒකනේ දැන් ඔය ආගම් වලින් මම හිතන්නේ ප්‍රමුඛ ස්ථානය දීලා මේ ලංකාවේ මම හිතන්නේ බුද්ධාමට පළමු තැන දීපු සිද්ධියක් තියෙනවා නේද එහෙම තියෙනවා. ඒ මොකද මේ ඒ රටවල පවා ඇවිල්ලා එහෙම තියෙන ඒ ගෞරවයක් නාමයක් දීලා තියෙනවා. දැන් මම කොහොමද දන්නේ කොමාරි 2050 වෙනකොට ලෝකේ බුද්ධාගම හොඳට ප්‍රචලිත වෙනවා. දැන් මේ ඇත්තට මේක බබලෙනවා. දැන් මේ ගොඩක් දෙනෙක් කොහෙද වේගෙන් යනවා. ඉතින් කෙලස් වසන් වලට අහු වෙලා හැම යන පිරිස තියෙනවා. කොහොම චක්‍රාකාර දෙපැත්ත යනවා. නමුත් වැඩෙන පැත්ත වැඩි නමුත් මේ වර්ධනයක් නැහැ නේ කියලා අපි හිතුවට එහෙම නැහැ. මොකද දැන් අපිට උනත් ඇත්ත කියන්නේ ස්වභාවික විපත්ති වලින් අපිට ධර්මය ගලප ගන්න බැහැ. දැන් බලන්න දැන් අපි ඒ දවස්වල දැන් අනිත් මාත්මෙන් දන්නවා. අපි ඒ දවස්වල සුනාමි ආපු වෙලාවේ නේද අපි බස් 17ක් අරන් ගියා අර සුද්ධ කරන ගෙවල් වලින්. එතකොට ඒ පැට්‍රි වලින් ගියා. එතකොට බලන්න ඒ කාලේ ඒ අර ප්‍රතිමා වහන්සේ අර කෙරින්ද හේරිලවත් නැහැ.
එතකොට අපිට ලොකු මේ ධර්මයට ලොකු වේගයෙන් මේකට දුවන්න ගත්තා. මම මට නම් ඒක තමයි උනේ. ඒකේ අවසන් ප්‍රතිඵලයක් හැටියට තමයි සමාජයට පැවැදෙන්නත් ඇත්ත කියලා තියෙනවා. මොකද ඒ විතරක් නෙමෙයි අනිත් ඒවා හැමදේම ඉතින් ජීවිතයේ ඇත්ත තේරෙනවා ටික ටික බණ දහම් පුරුදු වෙනකොට ජීවිතෙන් දකිනකොට ඒ ජීවිතය දහමට අරව ගත්තම ඒක තමයි ජීවිතේ එකක් වෙනකොට ඒක තේරෙනවා. ඒකනේ. ඊළඟට බලන්න දැන් මේ මෑතකදී වුණත් ඔය විදේශ රටවල භූමිකම්පා වෙලා ලොකු උස බිල්ඩින් කඩාගෙන හැලෙන්නේ මෙහෙම වැනි තියලා කඩාගෙන වැටෙන්නේ. ඉබ්බනේ පොතේ වෙන්නේ. ඉතින් බලන්න කොයිතරම් මේ මිල කරන්න කියන්නේ සම්මතයේ තියෙන උසස්ම මිල ගණන් වලින් හදපුවනේ. ඊළඟට ජීවිත ටික. ඊළඟට බලන්න සුභාග විපත් ගිනි කඳු දැන් ඔය යුද්ධ පටන් අරගෙන තියෙනවා. අර ගහන ඒවයි සයිස් එක බලන්න දිග නේද පොළවත් හැරෙන මහා ගින්දර විසි වෙනවා. ඊට පස්සේ කොහේ යනවද දන්නේ නැහැ. ගිහින් ගාවම අර බිල්ඩින් වල කෑලි නැහැ. ජීවිත කීයද නේ? ඒ බාහන මිනිස්සුන්ගේ මේ දේශේ මේ තරහේ ප්‍රතිඵල. ඉතින් ඕක ඇවිල්ලා ඇත්තටම තමන් වහපාණය කරලා අනුන් නැසේවා කියන ඔගේ වැඩක් කියන දේශේ. තරහ තමන් වහබේලා ඉන්නේ. අනුන් නැසේ වගේ කී දැන් ඉන්නවා. දැන් මොකද වෙන්නේ? කවුද නැසෙන්නේ? අන්න ඒක තමයි කියන්නේ. ඉතින් ඒ හින්දා මේ ඔය එක එක උපමා කතා වලින් පෙන්නලා තියෙන්නේ අපිට ඇත්තටම අපේ ජීවිතය අපේ දැන් ඉන්න මට්ටමෙන්වත් ජීවිතේ යහපත්ව අඩු ගන්න අකුසලෙන් මිදලා කුසලවත් නේද සුගතිගාමී වෙන්නවත් මේ මග හදාගන්න. ඒකෙන් එහා ගිය පැත්ත තමයි ওই නිවන් පැත්ත. ඉතින් ඒකට අපි දක්ෂ වෙන්න ඕනේ. ඒකට ප්‍රතිපත්ති පුරන්න ඕනේ. ඒකට සීල සමාධි ප්‍රඥා වඩන්න ඕනේ. ඉතින් අද දවසේ ඕගොල්ලෝ සීලෙක පිළිලෙකින් මේ ඉන්න වෙලාවේ අපි කෙටියෙන් නමුත් මේ අවස්ථාවට අනුව ඕන ටිකක් වෙලා ප්‍රතිපත්ති මේ වශයෙන් අතුරක් ගන්න මොහොත මලස්ස වෙන මොහොතක් හරි අපිට ටිකක් පැටික කරන්න පුළුවන්. ඉතින් එතකොට මම ඔය විශේෂ මේකක් කිව්වේ නැහැ. නමුත් ඇත්තටම අපිට බුදු කෙනෙක්ගේ පහළ වීම නේද? සැපයක් ධර්මය අපිට සැපයක් නේද? සුඛෝ බුද්ධානුප්පා සුඛෝ සත්තම් දේශනා සුඛ සංඝ සමාගි මේ සංඝයාගේ සමගිය අපිට සැපය. දැන් බලනකොට මේ මහා සංඝරත්නය ඇත්තට මේ ශාසනය පවත්වන්න මහ ලෝක කැපකිරීම කරනවා. දැන් ඔය මේ ශාසනාශක බල මණ්ඩල කියලා හරි ඔය එක දැන් අපිට කැලේ ඉන්න හාමුදුර කෙනෙකුට හරි ඇත්තට බණක් භාවනා කරගෙන අද ඉන්න පුළුවන්කම තියෙන්නේ මේ පන්සලේ හාමුදුරුවෝ. එතෙන් මේකෙත් කොහොමද ගිහිල්ලා ඉතින් ඒගොල්ලෝ නිවන් මාර්ග පැත්තකට දාලා හරි මේක ආරසා කරනවා. ඒක බුදුහාම දැක්කලා තියෙනවා මේක රකින්න විදිය. ඒක පන්දක්කල් රැගෙන ක්‍රමයක් තියෙනවා. පාරේ නිදාගෙන හරි නේද? බලන්න දැන් අර වෙඩි කාගෙන හරි එහෙම ඉන්න හාමුදුරුවෝ පුදුම මේ ජීවිත පරිත්‍යාගය නේද? එහෙම එකක් තියෙනවා. ඉතින් ඒවට ඒ කාරණා සැකසීලා ඒව හැදෙන්නයි. ඉතින් අපිට කාටවත් පුජ්‍යල දිහා බලන්න මොකක් කියන්න බෑ. මොකද ඉන්න සියල්ලෝම මේ රහත් වෙන්න කියන එක නෙමෙයි. නේද? ඉතින් අපිට මේ හොඳට භාගයක් හම්බෙලා තියෙන ඉන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද නැවත්ම කියන එක පෞද්ගලිකයි. ඒක තමයි හැමීට කරගන්න. පැවැත්ම පොදු. ඒ පොදු ටික කරන්න බෑ. ඒකෙදි ඉතින් යුතුයකම් කරන්න ඕනේ. සමාජයේ පැත්තෙන් දඟලන්න ඕනේ. දැන් ඉපදිලා නෙන්නේ ඉපදිච්ච ඉඳ ඉපදිච්ච ඒවා ලැබෙන ටිකක් තියෙනවා. ඒවට කරන්න. හැබැයි හොඳ අවබෝධයකින් ඉන්න දක්ෂ වෙන්න. මට ඒක ඒරිලා මට ඒරිලා යනගෙන නේද ගාගෙන එහෙම කිව්වොත් ඒක තමයි හරියන්නේ නැහැ. ඒක බුද්ධිමත්. ඒ හින්දා තම තමන්ගේ ධර්මානුකූල ජීවිතයත් වාසනාවන්තව ගත කරන්න පුළුවන් වෙන්නේ අවබෝධයත් එක්ක. ඒ හින්දා ඇත්තටම එහෙම අවබෝධයෙන් ඉන්න ගොඩක් ඉන්නවා දැන් හොඳ තරුණ තරුණියෝ. එක එක විදිහේ මහා විශාල පින්කම් කරන අය ඉන්නවා. එක එක පාරමී අපි දන්නේ මේ කොහොම කරුවත් අපිට මේ නැවත්ම කියන එක නම් ඉතින් පෞද්ගලික කරගන්න ඕනේ ප්‍රතිපත්ති වෙනම එකක් නිවන් මාර්ග තව එකක් සසර යන වැඩ පිළ තව එකක් නේද? ඒ හින්දා අපි දක්ෂ වෙන්න ඕනේ කොහොම හරි මේ ජීවිතේ ඉපදුනොත් නම් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? ඉපදුනොත් අනිවාර්යයෙන් ලෙඩ වෙන්න වෙනවමයි වාසයට යන්න වෙනවමයි කැඩෙන්න බිඳෙන්න වෙනස් වෙන්න මැරෙන්න ඔය ඔක්කොම නේද? වෙනවමයි දැන් අපි ඉපදිලා ඉන්නේ දැන් අපිට බේරන්න පුළුවන්ද? දැන් ඉපදිලා ඉන්න ඉඳ ඔය ටික එනවාම තමයි. දැන් ජාති කියන තැනින් නැවතුනාට පස්සේ ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිව දුක්ඛ දෝමන දුපාය. ඔය ටික තියෙනවා. එතකොට මේක ආවෝ එතන ඉවර වෙලා ආයෙ කොනක් පටන් ගන්න ආපු අවිද්‍යාව. නේද?
ඉතින් ඔන්නම තමයි ඔය චක්‍රාකාරෝ මේ පටිච්චසමුප්පාද සිද්ධිය යන්නේ. ඒ හින්දා අපිට හොඳට තේරෙනවා එහෙනම් අපි යමක් හොයාගෙන යන හින්දා අපිට යමක් අපි අල්ලගත්තු නිසාම තමයි කෝඩැල්ලාගේ ස්වභාවය නේද අපි මේ ගමමක කියන්නේ. දැන් කෝඩැල්ලා තැනක් අතාරින්න තව තැනක් අල්ලන. ඒ වගේ තමයි අපිට ඉපදීමක් දැන් මෙතනින් අවසන් වෙන්නේ තව තැනක් අල්ලන. ඒතර අපි මෙහෙ හිතාගෙන ඕන දැන් ඉවරයි කියලා. ඉවරද? ඉවර නැහැ. ආයි ප්‍රතිසන්දියක් තියෙනවා. නේද? ඉතින් ඒ හින්දා අපි හොඳට දක්ෂ වෙන්න ඕනේ මෙන්න මේක ඉතින් ගෙවා ගන්න පුළුවන් විදිහට නුවණක් ගෙනියන්න. ඒකට තමයි මාර්ගය පෙන්නලා තියෙන්නේ. ඒකට තියෙන එකම මාර්ගය තමයි අරිෂ්ඨාංග මාර්ගය. නේද? එතකොට අපි සීලයක පිළිපදලා සමාධිමත් හිතකින් ඔබ සීලේ සමාධි සංවර්ධනිකයි සමාධි ප්‍රඥාවට. එහෙම නැති සමාධි ප්‍රඥා. ඒ විදිහට අපි මුලින් පුරුදු පුහුණු කර කර ඉන්න ගමන් ඊට පස්සේ ධර්මයේ පුරුදු කරනකොට ප්‍රඥා සීල සමාධි. එහෙමනේ. ඒක සම්මා දිට්ඨිය දෙන කෙනෙක් තමයි මේ වැඩේ කරගන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප. ඒක ආනේ නෑ යා දිට්ඨිය පිරිසිදු කරගෙන නුවණ විමසන කෙනෙකුට තමයි හම්බෙන්නේ. එතකොට යාගේ චේතනා සීලෙම සීලෙ වෙනවා. ඒතර ආය අමතෙන් කරන්න දෙයක්. එතකොට ඒකම යාට සමාධි වෙලා. අන්න මේක ඉස්සෙල්ලා අපිට කරන්න තියෙන බොරුවට හරි දෙවෙනි එකම චිත්තපටිය බල බල හරි ඔය ටිකක් තියෙන්නේ. ඔය ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ ආයෙ හිතගෙන දැන් බෑ දැන් නැගිටා කියලා උඩට යනවා නේද? ඒක කමන්නේ වැඩි වැඩි නැගිටින්න ඕනේ. ඒක මූලික අංගය. එහෙමයි තියෙන්නේ. ඉතින් අර ටික හොඳට කරගෙන ගියොත් හොඳට තේරුණොත් ඔය අනුකූල සිද්ධි ටික අපි අනුගමනය කළ ටිකක් තිබුණොත් ඔන්න අපිට පුළුවන්. ඒකනේ අතීතයේ ඔය එක එක අය වඩලා බාගෙට හරි කරලා ඉතුරු වෙච්ච අය. බානකෝ දැන් මේ බුදු සාසනයේදී මේ බුදුහාමුදුරුවෝ මුණ ගැහුණාට පස්සේ ඒ අය වේගෙන් ගියේ නැද්ද? දැන් බායේ දාරුචි. එතකොට ඔය තම්බගාටික චෝරගාතක ඔය 5-6 දෙනෙක් අර ඉනිමඟ තියලා අර ගලවුණ නැගපු පිරිස. ඔක්කොම විවිධ පැති වලින් ගියා. කළු කර්ම සුදු කර්ම තිබුණා. ඒවට විපාක වෙනම ගියා. ඒ හරගෙක් කැල්ලා එම යනවා මගේ මේ වෙනවා. නමුත් රහත්. කරපු අකුසලයක එකක් වෙනම ආවා. කුසලයේ වෙනම ආවා. නේ? ඒකද අපේ දෙපැත්තෙම ওই දෙකම එනවා. තියෙන අපි දක්ෂ වෙන්න ඕනි කුසල පැත්ත වැඩි කරගන්න. ඒකට ඔයගොල්ලෝ බොහොම දක්ෂයි. දැන් දවස් ඇවිල්ලා ඉතින් මොම් ටික වෙලාවක අපි සාකච්ඡා කරා. එතකොට අපි දැන් ටිකක් ප්‍රායෝගිකව මේ කොහොමද අපි මේ සතිය පුරුදු කරන්නේ? අපි හොඳට බලමු අපේ මේ දැන් අපි සිතට සම්බන්ධ වෙන්නේ ඔක්කොම කතා කරේ. දැන් හිතන්නේ හම්බුනේ ඔක්කොම මම කියලා හිතන්නේ හම්බුනේ. එතකොට මේක හොඳට පරික්ෂා කර කර යනකොට එහෙම නැත්නම් අපි සති නිමිත්තේ ආනාපාන සතියේ මෙහෙම ඉන්නකොට උනත් Tamanට හොඳට ඔප්පු වෙන ප්‍රකට වෙන මොකක්ද? Tamanගේ සිතුවිලි. එතකොට කාය සංකාර, චිත්ත සංකාර මේවා ටික ටික සංසිඳන කරනවා. පොළොන් පොදක් වගේ වෙනවා. කිලෝ 50ක් 60ක් බර ශරීරේ. පොළොන් පොදක් වගේ කරගන්න පුළුවන්. ඒතර ඒක සහැල්ලුවක්. ඒක ඊට පස්සේ අපිට ඔය එක එක විදිහේ ඒවා අය අතීතයේ තියෙන මේ කිලෝ 50ක් 60ක් බර ශරීරේ උසවුණත් යන්නේ. ඒව ඉතින් අවශ්‍ය නැහැ. නමුත් ඒකත් තාම මදි. ඒකත් තිබ්බ කියලා වැඩක් නැහැ. මොකද උඩින් ගියාත් වහලා තියෙන්නේ. මල් නෙලන අයින් දැකලා. නේද? ඒ හින්දා අර උඩින් යනවටත් වඩා අපි දක්ෂ වෙන්නේ මොකටද? විදර්ශන ප්‍රඥාව දිනුවා. ඒ හින්දා අපි හොඳට දැන් දක්ෂ වෙමු. ඉතින් මේ වෙලාවේ අවස්ථානුකූලව අපි ටික වෙලා භාවනා කරමු. දැන් හැමදේම ඉරියව් සකස් කරගන්නකොට තමයි ඉරියව් සකස් කරගෙන තමන්ට පහසු විදිහකට පරියන්කව හරිද පරියන්කද තමන්ට කැමති පහසු විදිහකට ඉන්නේ ගැටලුවක් නැහැ. හැබැයි දැන් හේතු වෙලා හිටියොත් ගොඩාක් වෙලා කාලයක් යනකොට තමන්ගේ නිින්දට බර වීම. ඒ කියන්නේ අපේ දැන් මේ භාවනා කරද්දි සුඛයකට ඇලෙන. එහෙම එකක් තියෙනවා. අපි කියමුකෝ දැන් හොඳට හුලං වදින තැනක ඉන්නකොට එයාට ඒ සැපේ අල්ලගෙන තමයි එතන වැඩි කාලයක් ගත කරන්නේ. අපි කියමු උණුසුම් රස්නේ වගේ ඉන්න තැනක හිටියොත් එයා එතන යනවා. නේද? ඉතින් මුලදීම තමයි අපි මේක ඉතින් අර හිතට මේක විවේකයක් දීලා හිතට සැප සාගත තත්වයකින් ආරම්භ කරන්න ඕනේ. ඊට පස්සේ ටික ටික ඔක්කොම ගෙවා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හොඳයි අපි දැන් මේල ලොකු ගැඹුරු පැත්තකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි අපි දැන් මේ වෙලාවේ ටික වෙලා විශේෂයෙන් අද පොයේ දවසේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වශයෙන් ටිකක් සිහිපත් කරලා තමන්ගේ නාසයකට හිත තියාගෙන ඇස් දෙකක් තියාගෙන
හොඳින් පහසුවෙන් මුලින් තමන්ගේ සති නිමිත්ත තුල වාසය කරන්න ඉස්සෙල්. සති නිමිත්ත තුල සති කියන්නේ සිහිය, නිමිත්ත කියන්නේ ආරම්භ. එතකොට සතිපට්ඨාන කියන්නේ ඒක. සිහිය පිළිතුර කොහෙද නාසිකක් කියවම මොකද? එතකොට තමාගේ නාසය අග හරියට මේ ඔය දැන් අපි ඔය ගාඩ් රූම් එක වගේ ඔය ඉන්න අය අපි ඔය ආයතන සේවකයන් ඒ ඉන්න නිලධාරියන් පරික්ෂා කරනවා. ඒතර මේ බෑග්ම පරික්ෂා කරලා යවනවා වගේ දැන් මේ නාසය අග හොඳට හිත තියාගෙන ඉන්නකොට එතන බලන්න පුළුවන් මේ හුස්ම රැල්ල ඔන්න ඇතුළු වුණා ඔන්න පිට වුණා දීර්ඝ වශයෙන් කෙටි වශයෙන් කොහොම බලන්න පුළුවන්. එතකොට ඒකෙදිත් අපි ඔන්න අපි ගිය හුස්ම රැල්ල කියලා ඒ හුස්ම රැල්ල පාරේ යන්නේ නැහැ. එතන විතරයි පරික්ෂා කරන්නේ. ගිය එකක් බලන්න යන්නෙත් නැහැ. ඈත තියා එන එකක් බලන්න යන්නෙත් නැහැ. එහෙනම් මේ මොහොතේ හොඳින් සිහියෙන් තමන් කිසිවක් කරන්නේ නැහැ. බාහිර ශබ්දපද දෙන්න පුළුවන් අතීත අනාගත දේවල් සිහි වෙන්න පුළුවන් ඒක ඔක්කොම අතහැරලා මේ මොහොතේ තමන් දැන් හොඳට සිහියෙන් හිතට වැඩක් දුන්න මොකද්ද? නාසයාග තුල පිහිටලා හිත තියාගෙන සිදුවෙන සිද්ධිය දකින්න. ඔන්න එහෙනම් තමන් හොඳට මේක ප්‍රකට කරලා ලොකු කරලා එහෙම බලන්න පුළුවන් මහා එන කුංගල් දෙකක් වගේ දැන් නාසයේ මේක. ඒවෙන්න පුළුවන් දැන් මේ වගේ දුණු උලක් පොදක් වෙදීගෙන ඇතුළු නැසීත උණුසුම පිටුන එහෙම බලන්න පුළුවන්. කොහොම කරුවා මෙතන වෙන්නේ මොකද්ද ස්පර්ශ. මෙතන වෙන්නේ මොකද්ද පොට්ටබ්බයක්. මෙතන වෙන්නේ මොකද්ද හැප්පිලා ඇති වෙලා නැති වෙන සිද්ධියක් තියෙනවා. ඒක අපි ඉස්සෙල්ලා නාස් පුඩු අරගෙන තමයි අල්ලන්නේ නම් හිතට ඔප්පු වෙන එකක්. මොකද්ද හිතේ සිද්ධිය තමයි. සංස්කාර ධර්මය. මේ ශරණයක් පාසා මේ ඇති වෙලා නැති මේ නාම රූප සිද්ධිය මෙතන හඳුනා ගන්න පුළුවන්. ඒක ලොකු වේගවත් සිද්ධියක ගැඹුරු වුණාට තාම ප්‍රකට නැති. නමුත් දැනට ඔය විදිහට හොඳට ඔය ඉන්න ගමන් මොකද කරන්න යන්නේ නැහැ. පහසුවේ උනන්දුවෙන් Taman දක්ෂ වෙනවා. හිතේ තියෙන අර උබදෝ කොටික අරෙන්නේ දුවපු gati ටික අඩු කරලා හිතට එක දෙයක් දීලා දැන් හිත කය සංසිඳ ගන්න තමයි දැන් මානසිකයි. ලොකු භාවනාව මොනවක් කරන්නේ දැනට මේ සති නිමිත්ත පුරුදු වෙනවා. එතකොට මෙතන මේකේ දක්ෂ වෙන කෙනෙකුට තමයි තව ගැඹුරු එකකට යන්න පුළුවන්. හොඳයි එහෙමනම් ඔය විදිහට හොඳට දක්ෂ වෙන්න. මේ විදිහට ඉන්නකොට දැන් තව උපමාවක් තියෙනවා චප්පානික කියලා සූත්‍රයක් එහෙම තියෙනවා. සත්තු 6 දෙනෙක්. ඒ සත්තු 6 දෙනාගේ නැටි ටික ඔක්කොම එකට ගැට ගහලා අතෑරියොත් අයියේ තියෙන සතෙක් අනිත් ඔක්කොම ඇදගෙන යනවා. ඒ වගේ අපි බණ භාවනා නොකරන ලෝකයා ඇහෙන් මොකක්ද වෙන්නේ කනෙන් මොකක්ද වෙන්නේ නාසයෙන් දිවෙන් ඔහේ හඹාගෙන දුවනවා. අරේ දුවන බලන මෙහෙ දුවන බලන හැබැයි දැන් මේ සතිපට්ඨාන කරන කෙනා මොකද කරන්නේ? අර සත් හොය දෙන ටැම්පක ගැට ගහලා තියෙන කනවා. දැන් කවුරු කලබල වුණත් යන්නේ නැහැ. යන්න බෑනේ ගැට ගන්න. ඒ වගේ දැන් අපි වැඩක් දීලා තියෙන්නේ මොකද? ආහසේ අග හිත තියාගෙන දක්ෂ වෙන්න. දැන් ගැට ගහලා තියෙනවා. දැන් ඕනෝන විදිහට එක එක්කෙනාට යන්න බෑ. ඒ වගේ හොඳට දක්ෂ වෙනකොට තමන්ට මොන සතිපට්ඨාන ප්‍රකට වෙනවා. මේ සතිපට්ඨාන කියන්නේ එක සතිපට්ඨාන භාවනාවෙන් තමයි. මේ ප ဋ ාණ හොඳට පොදු කරනකොට තමයි සතිපට්ඨාන භාවනාව හොඳට ප්‍රකට වෙන්නේ. ඒක මුල් ප්‍රවේශය. ඕකෙන් දක්ෂ වෙන කෙනෙකුට තමයි ගමනක් යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ ඕකේ දක්ෂ වෙන්න එක විනාඩි 5ක් හරි තමන්ට වෙන වෙනවට යන්න තියෙනවා. හොඳින් දක්ෂ වෙන්න. ඔය ඉන්න අතරේ මිලින වෙනවා නම් මේ මැලි වෙනවා නම් මොනවා හරි මේ කොන්ද බෙල කඩාගෙන ඉන්නේ. ඔයකට උපක්‍රමශීලීව කතා කරගෙන යන්න බුදුරජාණන් වහන්සේ ගුණසි. බුද්ධ අනුසය. අනුව සීක. බුදුරජාණන් වහන්සේ කලාතුරකින් ලෝක පහළ වුණ මේ වගේ උත්තරම කියලා ඔන්න ආරාම මේ කෙලෙස් නැති කරා කියලා. එහෙම බලන්න පුළුවන්. ඊළඟට අපිට ඕන මෙත්තාච මෛත්‍රී. එහෙම පුරුදු වුණ ගන්න. අසුභං මරණසේක අසුභේ නැත්නම් මරණ. ඔය කියන චතුර ආරක්ෂක භාවනා කියලා ඔකට කියන්නේ. ඔක අපිට තියෙන ලොකුම රැකවරණ. ඉතින් මේ වෙලාවේදී ඔක්කොම ඕනේ නැහැ. බුදු ගුණ ටිකක් හිතනවා. එහෙම නැත්නම් සති නිමිති ඉන්නවා. කම්මැලි වෙනවා නම් බුදු ගුණ ඔය විදිහට චුට්ටක් වෙලා කරන්න බලන්න.
හැබැයි කොණ්ඩ බෙල්ල කඩා දාගෙන හිටියොත් කසේරු සුසුම්නාවේ තියෙන පොඩි ආවාද නින්දට බර වෙන්න පුළුවන්. ඒ නිසා මේ මොකද හොඳට ටිකක් වීර්යයක් අවශ්‍ය වෙනවා මේකට. ශ්‍රද්ධාව තියෙනවා, වීර්යය තියෙනවා, ශ්‍රද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා. මේ ශ්‍රද්ධා, විරිය ඒ ටික අපිට හොඳට ශ්‍රද්ධා, සති, විරිය, සමාධි. අර ශ්‍රද්ධා, සති, විරිය තියෙනවා සමාධිය කරා. ඒක තමයි ප්‍රඥාව වැඩේ. ඔය ටිකේ ඉන්න කෙනෙකුට පංච නීවරණ තමයි දුර වෙන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද තියෙනවා. හැබැයි කාමච්ඡන්ද තියෙන කියන ඒවා ඉන්න කෙනෙකුට ශ්‍රද්ධා, සති, විරිය, සමාධි තමයි ගෙවෙන්නේ. ඉතින් අපි ලෝකයා ඒක තමයි වෙන්නේ. ඒ හින්දා අපි ශ්‍රද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා දිනු කරගන්න ඕනේ. හොඳයි දැන් උත්සාහ කරමු. Dari sahaja pertanyaan. Demikian. Maya Dhamma Dhamma Karipatya Buddham Puje Maya Dhamma Dhamma Karipatya Dhammam Puje Maya Dhamma Dhamma Karipatya Sangham Puje Adhai Maya Patipattiya Jati Jara Maranam Parimunchissa Idammi Punyam Asavakkhaya Vahantotu Sambha Dukkha Pamunyatu. Baik. ඉතින් බොහෝ වෙලාවක අපි සාකච්ඡා කරා. ඉතින් කාල වේලාවක් දෙවියා. ඉතින් අපි දැන් මේ අවසන් කරනවා. ඉතින් ප්‍රතිපත්තිමය වශයෙන් ටික වේලාවක් ඔය අවස්ථාවක් යොමු කරේ. හැබැයි ටික කියන්න පුළුවන් කමක් නැහැ. ඒක ඕගොල්ලෝ දක්ෂ වෙන්න ටික ටික ඉන්නවා බලන්න. ඉතින් ඊට පස්සේ උපක්‍රමශීලීව ඒ වෙනස් කරන්නත් ඕනේ. ඒක දිගට ඉන්නම ආන ටික සක්මන. නේද? සක්මන ඉඳගෙන මේ කරන එහෙම නැත්නම් බණ පොතක් මේ කරන බණක් අහනවා නේද? ඒ වගේ ඉරියව් වෙනස් කර කර ඒවට හතර ඉරියව් තමයි පුළුවන්. ඉතින් හොඳයි අද දවසේ බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව හැමදිනම මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කරලා භාවනා කරලා රැස් කරගත් කුසල් ඒකාන්ත වශයෙන් අප හැමදිනම සංසාර දුකින් අත මිදෙලා උතුම් වෙන සැනසෙන්න පාරමී ධර්මයක් වේවා කියලා
කරගමු. ඒ දවසේදී විශේෂයෙන් පිළිගත් දායකත්වයේ දරන AW උද්‍යානයේ මාර්ගයේ කරවන්නේ කොමිටුමාට පින් දෙන්න ඒකේ ඩොක්යුමන්ට් මාර්ගයේ අද දවසේ දායකත්වයේ දරනවා. ඉතින් අනිත් හැමෝගෙම දායකත්වයේ සාසම්බන්ධතාවය තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අපි රැස් කරගත්ත කුසල් මේ හැමෝගෙම නමින් මිය යන්නේ යෙදුණා. තම තමන්ගේ නමින් කල්පනා කරගන්න හැමෝගෙම නමින් මිය ගියා ඉන්නවා. අම්මා තාත්තා සහෝදර ඥාති ආච්චි ආනන්ද සසරේ පණ අපි නමින් මිය ගියා ඉන්නේ. ඒ සෑම කෙනෙක්ම කවුරු හරි පිණි අඩුවකින් ඉන්නවා නම් මේ වෙලාව අපි රැස් කරගත්ත කුසල මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වෙලා ය දුක්ඛ ස්ථාන වලින් අත මිදේවා. ය සපවත් භාවයටපත් වේවා. උතුම් නිවන සනසෙත්වා කියන අදහසින් එයට පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම අපවත් ශාසනයට ජාතිය ආශා කර අප හැම දිනාටමත් මේ කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා සපවත් වේවා කියලා දෙවියන්ට ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං. ඒ වගේම අද දවසේදී මේ සිල් සමාදන් සිල් පින්වත් හැමදෙනාමත් ඒ වගේම අද දවසේදී දාපැපේනම් සිල් පින්වත් හැමදෙනාමත් ස්ථානකඩේ ස්වාමීන් වහන්සේලා ආදීපට අනිකුත් සහ සම්බන්ධ වූ උදව්පකාර කරන සියලුම දෙනාටම අපි ආශිර්වාද කරනවා. හැම දිනකටම අපි ආශිර්වාද කරනවා. තව තවත් දාන සීල භාවනා ආදී විද පුණ්‍යයක් ආශිර්වාද මේ ලබාගත් මනුස්ස ජීවිත අර්ථවත් ධර්මානුකූලව ගත කරන දිනාත්ම ශක්තිය වාසනාව සැලසේවා. කායික මානසික සෝබත් භාවයේ නිදුක් විභාවයේ දීර්ඝායු සම්පන්නිය සැලසේවා. කරන කියන සියලු යහපත් කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. තුන් කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරම ලැබේවා. සංසාර ගමන සැපවත් වේවා. සියලු දුකින් මිදලා උතුම් නිවනින් සැනසෙන්න දිනාටම පාරමී ධර්මයක් වේවා කියලා ආශිර්වාද කරනවා. දැන් මම වන්දනා කරනවා. සාපීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරාය සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුඛී භවන්තු. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සම්ජ්ජතු සෝබත්